දැන් මේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න ඔයගොල්ලෝ තනියම හදලා මට ආන්සර්ස් දෙන්න බෑ. WhatsApp හෝ Telegram මම දෙකේම ඉන්නවා. WhatsApp හරි Telegram හරි ඕන එකකින් එවන්න පුළුවන්. කාසියක් හා දාදු කැටයක් එකවර උඩු දැමීමේ සිද්ධියක් තියෙනවා. මුලින්ම නියැදී අවකාශයේ ලියලා මේ රෝම ඉලක්කම් 4 පිළිවෙලට කරලා එවන්න බෑ. ඒතර මේක බැලුවොත් මුලින්ම මේගොල්ලෝ අහන නියැදී අවකාශය ලියන්න කිව්වා. ඒතර අපිට එකපාර නියැදී අවකාශය ලියන්න පුළුවන්. එහෙනම් නැත්නම් එකපාර ලියන්න අමාරු නම් අපිට ලක්ෂ ප්‍රස්ථාරය හරි රුක් සටහන හරි පාවිච්චි කරලා හදන්න පුළුවන්. ඒතර අපි ගත්තොත් එතන එකපාර ලියන්න අමාරු නම් අපිට ගෙලින්ම ලක්ෂ ප්‍රස්ථාරයන් ඉන්න පුළුවන්. ඒතර මම මේ අක්ෂරය ගත්ත අක්ෂර ඕන එක ගන්න පුළුවන්. මේ අක්ෂරය ගත්තොත් මම කාසිය මේ අක්ෂරය ගත්තොත් දාදු ගැටේ ඒතර අපි දන්න කාසිය මේ දෙක එකවර උඩ දාන්න. එහෙනම් කාසිය උඩ දාද්දී අපිට ඉන්න පුළුවන් එක්ක හෙඩ් එක එක්ක ටේල් එක. ඊට පස්සේ දාදු ගැටේ උඩ දාද්දී අපිට ඉන්න පුළුවන් 1 2 3 4 5 6 කියන එක එන්න. එහෙනම් මේකේ අවයව ඔක්කොම තියෙනවා මෙන්න මේක. එතන අපි නියැදී අවකාශයේදී අධික අපිට ලෙස් පාවිච්චි කරනවා. නියැදී අවකාශය නම් කාසියක් හා ධාතු ගැට තුලම. එතකොට කැපිටල් H1 කියන එක එනවා. ඒ කියන්නේ කාසිය හෙඩ් වැටිලා ධාතු ගැට එක වැටෙන්න පුළුවන්. ඔය වගේ අපිට එනවා H2 H3 H4 H5 H6 ඒ වගේ T1 මෙතන T1 T2 ඒ කියන්නේ කාසියේ තේල් වැටීම සහ ධාතු ගැට එක වැටීම T2 T3 T3 T4 T5 T6 ඔය ටික තමයි. එතන අපි පොදු උදාහරණයක් ගත්තොත් H5 කියන්නේ කාසියේ හෙඩ් වැටීම සහ ධාතු කැටයේ පහ වැටීමේ සිද්ධිය. පහ වැටීමේ සිද්ධිය. දැන් අපිට ඒගොල්ලෝ කියනවා රෝම ඉලක්කම් එකේ ඒගොල්ලෝ දීලා තියෙනවා කැපිටල් A යනු කාසියේ සිරස ලැබීමේ සිද්ධිය. එහෙනම් කාසියේ සිරස ලැබීම. අපි දන්නා වෙන සිද්ධියක් අපි හදන්නේ මේ නියැදී අවකාශයේ උපකුලක වලින්. එහෙනම් දැන් මේගොල්ලෝ අපිට කියනවා A කියන කාසියේ සිරස වැටෙනවා කියලා. හැබැයි අපිට ඒ වෙලේ ධාතු කැටේ මොකද්ද වැටෙන්නේ කියලා කියලා නැහැ. අපිට කියලා තියෙන එකම දේ A කියන කාසියේ සිරස වැටෙන්න ඕන. එහෙනම් දැන් අපි උපකුලක දිහා බලන්න ඕන. කාසියේ සිරස වැටිච්ච උපකුලක දිහා. සිරස කියන්නේ හෙඩ්, ඒ කියන්නේ H අකුර තියෙන උපකුලක දිහා දැන් බලන්න. හරි. එතකොට අපි ගත්තොත් කාසියේ හෙඩ් වැටලා තියෙනවා මෙතන. මේකෙත් වැටලා තියෙනවා හෙඩ්. මේකෙත් වැටලා තියෙනවා මේකේ මේ සෙට් එකේ හෙඩ් වැටලා තියෙනවා. එහෙනම් කැපිටල් A කියන සිද්ධිය කාසියේ හෙඩ් වැටීමේ සිද්ධිය. එහෙනම් ඒක H1 H2 මෙයාට අදාළ අවයව. මොකද මේක අපේ නියැදී අවකාශයෙන් තමයි තෝරන්නේ. නැත්නම් කෙලින්ම H කියලා දාන්න බෑ. ඊළඟට කියනවා ඒගොල්ලෝ කැපිටල් B කියන්නේ ධාතු කැටේ 6 ලැබීමේ සිද්ධිය කියලා කියනවා. කැපිටල් B කියන්නේ ධාතු කැටේ 6. ඒතකොට ඒ අවස්ථාවේ මේගොල්ලෝ හෙඩ් ටේල් වැටුනේ කියලා කාසිය ගැන මොකක් කියලා නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ ධාතු කැටේ 6 වැටලා තියෙන්නේ කොහෙද? ධාතු කැටේ අපිට පේනවා 6 වැටලා තියෙන්නේ මෙන්න මේ අවයව දෙක. එහෙනම් මේ අවයව නිරූපණය කරන H6 කියන එක කෙනයි T6 කියන එක. එහෙනම් B කියන්නේ H6 T6. මේක රෝම ඉලක්කම් 2 මේක රෝම ඉලක්කම් 3. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 ඒගොල්ලෝ අහනවා A හා B සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. ඒතර අපි දන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරය කියන්නේ එකිනෙකාගෙන් බැහැර කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලන්න ඕනේ A ඡේදන B කියන සිද්ධිය ගැන බලන්න. අපිට පේනවා A ඡේදන B කියන සිද්ධිය කියන්නේ මේ දෙන්නගේ පොදු අවයව වලින් සමන්විත සිද්ධිය. එහෙනම් අපිට පේනවා H6 කියන එක්කෙනා දෙන්නටම පොදු වෙලා තියෙනවා. එහෙනම් මේ A ඡේදන B කියන සිද්ධිය අවයවයක් තියෙනවා X6 කියන අවයව.
එහෙනම් අපිට කියන්න පුළුවන් දැන් අපි දන්නවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් A ඡේදන B කියන එක්කෙනා අභිශුන්‍ය වෙන්න ඕනේ. හැබැයි දැන් අපිට පේනවා A ඡේදන B කියන එක්කෙනා අභිශුන්‍ය සිද්ධියක් නෙමෙයි. අභිශුන්‍ය සිද්ධියක් නෙමෙයි. එහෙනම් අපිට කියන්න පුළුවන් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්නේ නැහැ කියලා. අපිට පහදන්න කියන එහෙනම් අපි කියනෝනේ A ඡේදන B කියන එක්කෙනා අභිශුන්‍ය සිද්ධියක් නොවන බැවින් A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවා. A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධීන් නොවේ. ඒතර අපි හේතුව පහදන්න කියද්දී අනිවාර්යෙන් මේක තමයි හේතුව. ඒ කියන්නේ එක්ක අපි කියනෝනේ A ඡේදන B ට පොදු අවයවයක් තියෙනවා. එහෙම නැත්නම් පොදු අවයවයක් නැහැ. එහෙම නැත්නම් මෙන්න මේක ලියන්න. හරියට පොයින්ට් එකට අපි උත්තරේ දෙන්න ඕනේ. ඇයි මේක වෙන්නේ නැත්තේ? එහෙනම් හේතුව හරියට කියන්න. එහෙනම් අපි දන්නවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් A ඡේදන B කියන එක කියන අභිශුන්‍ය සිද්ධියක් වෙන්නේ. හැබැයි මේකේ ඒක ප්‍රතිවිරුද්ධ දේ වෙලා තියෙනවා කියන්නේ ඒක වෙලා නැහැ කියන්නේ. එහෙනම් බහිෂ්කාර සිද්ධීන් නොවේ. ඕක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අඩුපාඩු තියෙන අය හදාගන්න තප්පර 30ක් වගේ මම දෙනවා. සර් ඕකේ. සර් දැන් ඔය මේ අපි අර අවයව ලියද්දී දැන් H එක කියලානේ ලියන්නේ සර්. ඔව්. ඒතකොට එතන ඉස්සෙල්ලා ලියන්න ඕනේ අර x අක්ෂයට අපි ගන්න එක්කෙනාගේ අවයවයේද එහෙම එකක් තියෙනවද සර්? ඔව් දැන් මේක නම් අපිට දැන් හිතන්නකෝ දැන් කාසියක් හා දාදු කැටයක් එකවර උඩ දානවා කියලා කියන්නේ. එතකොට ඔයාට H1 කියලා ලිව්වක් කමන්නේ නැහැ, එක H කියලා ලිව්වක් කමන්නේ. හැබැයි එකම එක ඇතුලේ මේ දෙක ලියන්න බෑ. ඔව්. දැන් හිතන්නකෝ ඒක ඔයාලා මාරු කරන්න බෑ. ඔව් මාරු කරන්න. ඒ කියන්නේ එකම එක ඇතුලේ මාරු කරන්න බෑ. හැබැයි මේ ඔක්කොම වලට මෙහෙම ලියන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෙවෙයි. හරි සර් දැන් ඔය මේ නියද අවකාශය ලියද්දී අර ඡේදනයේ එකත් එක්ක ලිව්වට ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් නෑ. ඔව් ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි කාලය ඉතුරු කරගත්ත එක මෙහෙම ලියන්න. හරි يعني සර්. මේක thank you sir. යුනිවර්සලි පිළිගන්න. හරි. yeah thank you sir. මේක අපි තුකාසියක් දෙවලක් උඩ දැමීමේ සිද්ධිය සලකන්න කියලා කියනවා. පළමු වර සිස ලැබීම හා දෙවෙනි වර අගය ලැබීමේ සිද්ධිය ලැබීම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවාද කියලා අහනවා. බලන්න ඕක හදලා ආන්සර්ස් ඒවා. ඒතර මේක බැලුවොත් අපිට කියනවා කාසියක් දෙවරක් උඩ දැමීමේ සිද්ධිය සලකන්න කියලා. ඒතර අපි ඒක ගත්තොත් කාසියක් දෙවරක් උඩ දාන එක අපි කලින් කතා කරපු ඉඳන් මම ඒකේ නියද අවකාශය ගත්තොත් අපිට එනවා පළමු කාසියේ හෙඩ් වැටිලා දෙවෙනි කාසියට හෙඩ් වැටෙන්න පුළුවන්. පළමු කාසියේ හෙඩ් වැටිලා දෙවෙනි කාසියේ ටේල් වැටෙන්න පුළුවන්. පළවෙනි කාසියේ ටේල් වැටිලා දෙවෙනි කාසියේ හෙඩ් වැටෙන්න පුළුවන්. පළවෙනි කාසියේ ටේල් වැටිලා දෙවෙනි කාසියේ ටේල් වැටෙන්න පුළුවන්. ඔන්න අපිට මේක ඔන්න තව කෙටි කරලා ලියන්න පුළුවන් HH HT TH TT කියලා ගන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ එක සිද්ධියක් අහනවා මම අපි කැපිටල් A කියලා ගත්තොත් කැපිටල් A කියන එක ඒගොල්ලෝ දීලා තියෙනවා පළමු වර සිරස ලැබී. එක සිද්ධියක් තමයි ඒගොල්ලෝ අහන්නේ පළමු වර සිරස ලැබී. ඒක මම කැපිටල් A කියලා ගත්තොත් පළමු ඒතර මේගොල්ලෝ දෙවෙනි මේ කාසියක් දෙවරක් උඩ දාන එක ගැන කතා කරන්නේ. ඒතර මේ කාසිය එක දෙක නෙමෙයි එකම කාසිය අරන් දෙවරක් උඩ දාන. ඒතර මේක පළමු වර හෙඩ් වැටීම සහ දෙවෙනි වර හෙඩ් වැටීම. ඒතර මේක ගත්තොත් පළමු වර ටේල් වැටීම සහ දෙවෙනි වර හෙඩ් වැටීම. ඒතර මේගොල්ලෝ කියනවා පළමු වර සිරස ලැබීම කියලා තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි වර මොකද්ද හම්බෙන්නේ කියන එක මොකුත් ඒගොල්ලෝ සඳහනක් කරලා නැහැ. එහෙනම් පළමු වර හෙඩ් වැටෙන්නේ මෙන්න මේ අවස්ථා දෙක. එහෙනම් මෙයාට අදාළ අවයව වෙන්නේ HH HT. ඒතර ඊළඟ සිද්ධිය ඒගොල්ලෝ කියන දෙවෙනි වර අගේ වැටීම. එහෙනම් කැපිටල් B කියන එක මම ගන්නවා දෙවන වර අගය වැටීම. එහෙනම් කැපිටල් B කියන එකේදී ඒගොල්ලෝ දෙවන වර අගේ වැටෙන එක විතරයි කතා කරන්නේ. එහෙනම් දෙවෙනි පැත්ත බලනවා. දෙවන වර වැටීම බලනවා. ඒකේ අගය කියන්නේ ටේල්. ටේල් කියන්නේ T. එහෙනම්
එයාට අනුරූප අවයව වෙන්නේ එහෙනම් දෙවෙනි අවස්ථාවේ මෙතන ටේල් වැටලා තියෙනවා මෙතන ටේල් වැටලා තියෙනවා. එහෙනම් එයාට අනුරූප අවයව වෙන්නේ HT, TT. දැන් අපෙන් අහනවා මේක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරද කියලා. එහෙනම් අපි දන්නවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නැද්ද කියලා චෙක් කරන්න අපි මේ දෙන්නගේ ඡේදන සිද්ධිය ගන්න. අපි දැන් ගත්තොත් ඡේදන සිද්ධිය ගත්තොත් අපිට පේනවා HT කියන එක්කෙනා දෙන්නටම පොදු අවයවයක් විදිහට තියෙනවා. එහෙනම් මෙයාට පොදු අවයවයක් තියෙනවා. හරි. එහෙනම් අපිට පේනවා A ඡේදන B කියන එක්කෙනා අபிශුන්‍ය සිද්ධියක් නෙමෙයි. කැමති නම් මේ සංකේත පාවිච්චි කරගෙන එහෙම නැත්නම් මේ සංකේත පාවිච්චි කරනකොට. එහෙනම් අපිට කියනවා මේක බැවි මෙහෙම වෙන හින්දා අපිට කෙලින්ම කියන්න පුළුවන් AB කියන අය අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවේ කියලා. බහිස්කාර නොවේ කියලා කියනවා. මේක අඩුපාඩු තියෙන අය හදාගන්න. දැන් අපි මෙච්චර ලැබෙන සිද්ධීන් දෙකක් අරගෙන ඒ දෙන්නගේ ඡේදනය දිහා බලලා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙන එකනේ. එතකොට අපි දන්නවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කියන්නේ එකිනෙකාගෙන් බැහැර කරන්න පුළුවන් කියන එක. අන්‍යෝන්‍ය සම්බන්ධය කියන්නේ එකිනෙකාගෙන් බැහැර කරන්න පුළුවන්. හරි දැන් අපි බලන්න යන්නේ සිද්ධීන් දෙකකට වැඩි ගන්න. ඒ කියන්නේ සිද්ධීන් 3ක් හරි 4ක් හරි 5ක් හරි ඒ වගේ දුන්නොත් එතකොට මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කියන එක කොහොමද චෙක් කරන්න කියන්නේ. හරි. එතකොට අපි ගත්තොත් සිද්ධීන් 3ක් ගත්තොත් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කියන්නේ එකිනෙකාගෙන් බැහැර කරන්න පුළුවන් කියන එකනේ. හරි. එතකොට මම ගන්නවා A1 කියලා සිද්ධියක් තියෙනවා. එතකොට A1 උයි A2 උයි එකිනෙකාගෙන් බැහැර කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්න වෙන වෙනම ඉන්න. එතකොට අපි තුන්වෙනි එක්ක ආවොත් එහෙනම් A1 උයි A3 ඒ දෙන්න මේ දෙන්න එකිනෙකාගෙන් බැහැර වෙන්න ඕනේ. එතකොට A2 උයි A3 කියන දෙන්නත් එකිනෙකාගෙන් බැහැර වෙන්න ඕනේ. එතකොට අන්‍යෝන්‍ය කියන්නේ අපි හිතන්නකෝ ගෲප් එකක් තියෙනවා නම් අන්‍යෝන්‍යයි කියන්නේ හැම එක්කෙනා අතරම සම්බන්ධයක් කියන්නේ. එහෙනම් A1 A2 A3 කියන එක්කෙනා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියන්නේ මේ දෙන්න ගත්තොත් ඡේදන තියෙන්න බෑ. ඒතර මේ දෙන්න ගත්තත් ඡේදන තියෙන්න බෑ. ඒතර මේ දෙන්න ගත්තත් ඡේදන තියෙන්න බෑ. ඒතර එකපාර අපි කීප දෙනෙක් ගත්තත් ඡේදන තියෙන්න බෑ. ආයෙ මම කියන්නම් අන්‍යෝන්‍ය වශයෙන් කියන්නේ එකපාර දෙන්නෙක් ගත්තත් එකපාර සෙට් එකක් ගත්තත් ඒගොල්ලෝ කාගේ අතරවත් ඡේදනයක් තියෙන්න බෑ. හරි. ඒතර අපි ගත්තොත් අන්‍යෝන්‍ය වශයෙන් 3 දෙනෙක් දීලා සිද්ධීන් 3ක් දීලා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා පෙන්වන්න කිව්වොත් හරි ඒක සැලකුවොත් අපි මෙන්න මෙහෙම හිතන්න තියෙනවා. ඒතර අපි ගන්නවා 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් 3 දෙනාම වෙන් වෙලා ඉන්නවා. ඒ කියන්නේ 3 දෙනා වෙන් වෙලා ඉන්නවා කියන්නේ අපි යුගල ගත්තොත් එහෙනම් කපල් ගත්තොත්. එහෙනම් A1 A2 කියන දෙන්න අபிශුන්‍ය ඒ දෙන්නගේ පොදුවව තියෙන්න බෑ. එහෙනම් A1 ඡේදන A2 කියන එක්කෙනා අபிශුන්‍ය වෙන්නේ. එතකොට A2 A3 කියන එක්කෙනා අபிශුන්‍ය වෙන්නේ. එතකොට A1 A3 කියන එක්කෙනා අபிශුන්‍ය වෙන්න ඕන. අපි කියනවා ওই වගේ යුගල වශයෙන් අபிශුන්‍යයි කියලා පෙන්නුවොත් අනිවාර්යෙන් කට්ටියම ඡේදනය කරොත් අනිවාර්යෙන් ඒ කට්ටියගේ සම්පූර්ණ ඡේදනයක් අபிශුන්‍ය වෙනවා. මොකද දෙන්න අරගෙන කවදාවත් ඒ දෙන්න අතර පොදු අයව නැහැ කියන්නේ කට්ටියව ඡේදනය කරොත් කොහොමත් අවයව තියෙන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ 3 දෙනාගේ කෙලින්ම අපිට නිගමනයකට එන්න පුළුවන් මෙයක් වෙනවා කියලා. හැබැයි මෙන්න මෙයා වෙනවා කියලා මේ 3 වෙනවා කියලා කියන්න බෑ. ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් A1 ඡේදන A2 ඡේදන A3 මෙන්න මෙයා අபிශුන්‍යයි කියලා. මේකෙන් අපිට නිගමනයකට එළඹෙන්න බෑ. මෙන්න මෙයා අනිවාර්යෙන් අபிශුන්‍යයි කියන එක. මෙන්න මේ කට්ටිය අනිවාර්යෙන් අபிශුන්‍ය වෙනවා කියලා අපිට නිගමනයට එන්න බෑ. මේක දැන් උතන නැතිනම් පොඩ්ඩක් ඕනනම් දාගන්න. A2 A3 අපිට මෙන්න මේ 3 දෙනා පාවිච්චි කරලා මෙන්න මෙයාව ඔප්පු කරන්න පුළුවන්. මෙයා වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට මෙයාගෙන් මේ පැත්තට එන්න බෑ. මේක වැරදි. හිතන්නකෝ මෙන්න මෙහෙම අවස්ථාවක් තිබ්බා කියලා. අපි දන්නවා දැන් A1 A2 A1 A1 A2ට පොදු ආයව තියෙනවා. හැබැයි A3 වෙනම ඉන්නේ. හිතන්නකෝ දැන් අපි මෙන්න මේ 3 දෙනාගේ පොදු ආයව හොයන්න කියනවා කියලා. අපිට පේනවා මේ 3 දෙනාම ගත්තොත් පොදු ආයව නැහැ. මොකද A1 A2 ගත්තොත් මෙන්න මේක පොදු. දැන් මෙයා වෙන කොහෙදවත් ඉන්නේ. එතකොට මෙයා A3ටයි A1 ඡේදන A2ටයි පොදු ආයව නැහැ. ඒ කියන්නේ මෙයා අபிශුන්‍යයි කියනවා කියන්නේ මේවා කියන්න බෑ.
මොකද මෙයා අභිශුන්‍ය වුණත් මෙතන පොදු අවයවයක් තිබිලා තියෙනවා. ආයෙ මම තේරුම් ගන්න. මෙන්න මේ තුන් දෙනාගේම ඡේදනයේ අභිශුන්‍යයි කියන එකෙන් මේ පැත්තට අපිට නිගමනයක් කියලා වෙන්න බෑ. හැබැයි අනිත් පැත්තට යන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්න අරගෙන අපි හැම කපල් එකක්ම අරගෙන හැම එක්කෙනාම මේ ඡේදනයක් නැහැ කියලා කියනවනම් එහෙනම් මේගොල්ලන්ගෙන් මොන කම්බිනේෂන් එකක් ගත්තත් අනිවාර්යෙන් අභිශුන්‍ය වෙන්න ඕන. ඒතර විභාගෙදී අපිට අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර දැන් සිද්ධීන් දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් ඒ දෙන්නගේ ඡේදනය අභිශුන්‍යයි කියලා පෙන්වන්න තියෙනවා. ඒතර සිද්ධීන් තුනක් වගේ දුන්නොත් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කිව්වොත් හැම වෙලේම කපල් අරගෙන ඒගොල්ලන්ගේ ඡේදනය අභිශුන්‍යයි කියලා පෙන්වන්න තියෙනවා. ඒතර සිද්ධීන් හතරක් ගත්තොත් ඔය වගේ අපිට හදන්න පුළුවන් කපල් ඔක්කොම අරගෙන ඒගොල්ලන්ගේ ඡේදනය අභිශුන්‍යයි කියලා පෙන්වන්න තියෙනවා. ඒතර අපි සිද්ධීන් තුනක් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා පෙන්වන්න ගියොත් අනිවාර්යෙන් මේ තුන පෙන්වන්න ඕන. ඒතර අවසාන එක මේ මෙන්න මෙයාව පෙන්වන්න ඕනේ නැහැ. මොකද මේ තුනෙන් මෙයා නිකම්ම ගන්න පුළුවන්. හරි. ඒතර අපි ගත්තොත් ඕකෙම විරුද්ධාර්ථය. ඒ කියන්නේ අපිට කියන සිද්ධීන් තුනක් දීලා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවන බව පෙන්වන්න. ඒතර අපි දන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙන්න නම් මෙයා වෙන්නත් ඕන. හා කියන්නේ ඒ වගේම මෙයා වෙන්නත් ඕන. හා කියන්නේ ඒ වගේම මේ තුන් දෙනාම වෙන්න ඕන අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම්. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවන කියන්නේ මේකේ විරුද්ධාර්ථය වෙන්න නම් මේ එක්කෙනෙක් හරි වැරදුනොත් ඇතිනේ. දැන් අපි කියනවා අපි කවුරුහරි ක්ලාස් එක පටන් ගන්න නම් A කියන ළමයාත් එන්න ඕන අනිවාර්යෙන් B කියන ළමයාත් එන්න ඕන අනිවාර්යෙන්ම C කියන ළමයාත් එන්න ඕන. මේ ළමයි තුන් දෙනාම අනිවාර්යෙන් ක්ලාස් එකක් පටන් ගන්න නම් එන්න ඕනේ කියලා කවුරු හරි කියනවා. හිතන්නකෝ තාම B C කියන ළමයි දෙන්න විතරයි ආවේ කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ A කියන ළමයා ඇවිල්ලා නැහැ. එතකොට A කියන ළමයා ආවේ නැහැ කියන්නේ පන්තිය පටන් ගන්න බෑ. ඒ කියන්නේ මේ තුන් දෙනාම වෙන තැනක එක්කෙනෙක් හරි මොකක් හරි වැරද්දක් කළොත් ඒ වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවන බව පෙන්වන්න කිව්වොත් මෙන්න මේ තුනෙන් එකක් හරි පෙන්වුවොත් ඇති. ඒ කියන්නේ මෙයා අභිශුන්‍ය සිද්ධියක් නෙමෙයි. එහෙම නැත්නම් මෙයා අභිශුන්‍ය සිද්ධියක් නෙමෙයි. එහෙම නැත්නම් මෙයා අභිශුන්‍ය සිද්ධියක් නෙමෙයි. ඔන්න ඔය තුනෙන් මොකක් හරි එකක් පෙන්න ගන්න පුළුවන් වුණා නම් අපිට කියන්න පුළුවන් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවන සිද්ධියක් කියලා. බලන්න මෙන්න මේ ප්‍රශ්නේ කරන්න. කැපිටල් A කියලා සිද්ධිය තියෙනවා, කැපිටල් B කියලා සිද්ධිය තියෙනවා, කැපිටල් C කියන සිද්ධිය තියෙනවා. මේගොල්ලෝ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේද නොවේද කියලා කියන්න බෑ. මේ ප්‍රශ්නේ කරලා බලන්න ආස එක මට එන්න. ඒතර බැලුවොත් මේකේ කැපිටල් A B C තුන් දෙනා ගත්තාම අපිට පේනවා අපි දන්නා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් අපි කපල් ගත්තොත් ඒගොල්ලන්ගේ ඡේදනය අභිශුන්‍ය වෙන්නේ. ඒක ඡේදනයක් හරි අභිශුන්‍ය වෙන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවන. ඒතර අපි ගත්තොත් මේකේ A කියන එක්කෙනයි C කියන එක්කෙනයි ගත්තොත් අපිට පේනවා පහ කියන එක්කෙනා දෙන්නට පොදු. පහ කියන එක්කෙනා දෙන්නට පොදු. එහෙනම් අපිට කියන්න පුළුවන් A ඡේදන C කියන එක්කෙනා පොදු අවයවයක් තියෙනවා පහ කියන එක්කෙනා. එහෙනම් මේකේ තේරුම තමයි A ඡේදන C කියන එක්කෙනා අභිශුන්‍ය සිද්ධියක් නොවේ. අභිශුන්‍ය සිද්ධියක් නෙවෙයි. එහෙනම් අපිට කියන්න පුළුවන් එහෙනම් මෙන්න මේ එක්කෙනෙක් වෙලා තියෙනවා. එහෙනම් A ඡේදන C කියන එක්කෙනා අභිශුන්‍ය හින්දා අභිශුන්‍ය නොවන හින්දා අපිට කියන්න පුළුවන් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙන්නේ නැහැ කියලා. ඒතර මේකේ අහලා තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේද කියලා. ඒතර අපි අනිවාර්යෙන් වෙනවද නැද්ද එක කියන්න. එහෙනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවේ කියලා කියන්න. දැන් මේ වචනේ කියන්න ඕන. ඒ කියන්නේ මුලින්ම අහලා තියෙන ප්‍රශ්නෙට හරි උත්තරය දෙන්න. මේක අනිවාර්යෙන් ඒතර මේකේ ලකුණු පහ ගන්න නම් මේක ලියන්නම ඕන. මෙතනින් නවත්තන්න බෑ. ඊළඟට අපිට තියෙනවා නිර්වශේෂ සිද්ධි කියන එක. එතකොට මේකෙත් අපිට අර කලින් වගේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වගේ අපිට මේ නමෙන්ම මොකද්ද මේ කියන්න යන්නේ කියන එක පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. නිර්වශේෂ. ඒතර අපි දන්නවා මේක ඕලෙවල් අපි දන්නවා නිර් කියන උපසර්ගී අවශේෂ කියන දෙන්න එකතු වෙලා තමයි මේ අකුර මේ වචනේ හැදෙන්නේ. ඒතර අපි දන්නවා මේ නියන්න. එහෙම නැත්නම් නිර් කියන උපසර්ග එකතු වුණාම අපේ තේරුමේ විරුද්ධාර්ථ එන්නේ. උදාහරණයක් කිව්වොත් අපි වැරදි. වැරදි කියන එකට නී කියන උපසර්ගය එකතු කරොත් මේ වචනේ අපිට වෙනස් වෙනවා නිවැරදි කියන වචනේ. අපිට හම් වෙන අලුත් වචනේ මේක.
එතකොට අපිට පේනවා මෙන්න මෙයාගේ විරුද්ධාර්ථ තමයි මේ අලුත් වචනෙන් එන්නේ. ඒ කියන්නේ නී කියන උපසර්ගය සාමාන්‍ය වචනයකට පාවිච්චි කරොත් මෙයාගේ විරුද්ධාර්ථ එන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් අවශේෂ කියන එකේ ඉස්සරහින් නිර් දැම්මොත් එහෙනම් මෙන්න මේකේ ප්‍රතිවිරුද්ධාර්ථය. මෙතන ප්‍රතිවිරුද්ධාර්ථය. ඒතර අපි සාමාන්‍ය කියන අවශේෂ කියන්නේ නිකන් අර ඉතිරි වෙන කොටස් වගේනේ. නිකන් ශේෂ වෙන කොටස් කියලා කියන්නේ. අර ඔය අවශේෂ කියන්නේ අවශේෂ කොටස් ඔය කියන්නේ. හරි. ඒ කියන්නේ අවශේෂ කියන්නේ මොන හරි ඉතිරි වෙලා තියෙන. ඒ කියන්නේ ශේෂයක් තියෙනවා. එහෙනම් නිර් කියන්නේ ඒකේ විරුද්ධාර්ථය. ඒ කියන්නේ මොකුත් ශේෂ වෙලා නැහැ කියලා. කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ කියන එක. ශේෂ නොමැති වෙන්නේ නැත්නම් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. කිසිම දෙයක් ඉතුරු වී නැහැ. හරි. ඒතර අපි කියනවා සාමාන්‍ය දැන් මොකක්වත් ඉතුරු වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ අපි සාමාන්‍ය නිරවශේෂ සිද්ධි කියන්නේ සිද්ධීන් කීපයක් අරගෙන ඒ සිද්ධි ටිකේ මේලය ගත්තොත්. ඒ සිද්ධි ටිකේ මේලය ගත්තොත් ඒ මේලේ සම්පූර්ණ මුළු නියැදි අවකාශයම හම්බ වෙනවා. ඒ කියන්නේ කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැතුව මුළු නියැදි අවකාශයම හම්බ වෙනවා. සිද්ධි දෙකක් හෝ ඕන ගාණක් වෙන්න. එකක් හෝ දෙකක් හෝ කීපයක්. ඒ කියන්නේ සිද්ධි ටිකක් එකතු වෙලා අපේ සම්පූර්ණ නියැදි අවකාශයම ඉතුරු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා නම් අපි කියනවා ඒවා ඒ සිද්ධි වලට දායක වෙච්ච කට්ටිය නිර්වශේෂ සිද්ධි කියලා. ආයෙ මම කියන්න අපි නිර්වශේෂ කියන වචනේ තේරුම නිර්වශේෂ. ඒතර අවශේෂ කියන්නේ මොන හරි ඉතුරු වෙනවා කියන එක. ඒතර නිර් කියන උපසර්ගයෙන් එයාගේ අර්ථය විරුද්ධ කරනවා. ඒ කියන්නේ කිසිවක් ඉතුරු වෙලා නැහැ. ඒ කියන්නේ මේ කට්ටිය එකතු වුණාට පස්සේ අපේ නියැදි අවකාශයේ මුකුත්ම ඉතුරු වෙන්න බෑ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නියැදි අවකාශය අල්ලගන්නවා. එහෙනම් අපි කියනවා හිතන්නකෝ මෙන්න මෙහෙම ABCD කියලා මේ සිද්ධි හතරක් තියෙනවා කියලා. හරි. එතකොට අපි කියනවා මේ සිද්ධි හතරේ මේලය ගත්තාම මුළු නියැදි අවකාශයම හම්බුනවා. කැපිටල් ඔමෙගා හරි නැත්නම් X කියන එක. මුළු නියැදි අවකාශයම හම්බුනා නම් අපි කියනවා මේ දායක වෙච්ච සිද්ධි ටිකට. ඒ කියන්නේ A කියන සිද්ධියයි. B කියන සිද්ධියයි. C කියන සිද්ධියයි. D කියන සිද්ධියයි. ඔන්න ඔය සිද්ධි ටිකට අපි කියනවා නිර්වශේෂ සිද්ධි කියලා. නිර්වශේෂ සිද්ධි කියලා. ආයෙ මම කියන්නේ නිර්වශේෂ කියන්නේ කිසිම ඉතිරියක් නැතුව සම්පූර්ණ නියැදි අවකාශයෙම ඒගොල්ලෝ අයත් කරගන්න. හරි. එතකොට මෙන්න අපි උදාහරණ බලුවොත් මම ගන්නවා ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධි. එතකොට මෙයාට අදාළ නියැදි අවකාශය අපි දන්නවා ඔමෙගා කියන්නේ එහෙම නැත්නම් S කියන්නේ 1 2 3 4 5 6. හරි. මෙතනින් අපි කැපිටල් A කියලා සිද්ධියක් හදනවා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. එතකොට අපි දන්නවා ප්‍රථමක සංඛ්‍යාව 2 3 5 තියෙනවා. ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ 1 3 5. ප්‍රථමක නොවන ප්‍රථමක නොවන ඉරට්ටේ. එතකොට ඉරට්ටේ සංඛ්‍යාව 2 4 6 වෙනවා. ප්‍රථමක නොවන කියන්නේ එහෙනම් ප්‍රථමක වෙන්න බෑ. එහෙනම් C කියන්නේ 4,6 කියන සංඛ්‍යාව ටික. හරි. අපි දැන් ගත්තොත් මේ තුන් දෙනාගේ මේලය අපි ගන්න. මේ තුන් දෙනාගේ මේලය ගත්තොත් අපිට පේනවා 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා, 6 තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ සම්පූර්ණ A මේල B මේල C කියන එක නා මුළු නියැදි අවකාශයට සමාන වෙනවා. මුළු නියැදි අවකාශයට සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ කැපිටල් A B C කියන සිද්ධි නිර්වශේෂ සිද්ධි කියලා. ඒ කියන්නේ නිර්වශේෂ සිද්ධි කියන්නේ සම්පූර්ණ නියැදි අවකාශයේ හදන්න දායක වෙච්ච සිද්ධි තුන. ඊට පස්සේ අපිට එනවා අනුපූරක සිද්ධිය කියන්නේ. අනුපූරක සිද්ධිය කියන්නේ. එතකොට අපි අනුපූරක සිද්ධිය ඉංග්‍රීසි වලින් අපි කියනවා කම්ප්ලිමන්ට් කියලා. එතකොට අනුපූරක සිද්ධිය කියන්නේ හිතන්නකෝ අපි දැන් නියැදි අවකාශයේ තියෙනවා. නියැදි අවකාශයේ මොකක් හරි අපි සිද්ධියක් සැලකනවා. හිතන්නකෝ නියැදි අවකාශයේ තියෙනවා. එයාගේ මොකක් හරි සිද්ධියක් තියෙනවා කැපිටල් A කියලා. හිතන්නකෝ මේ නියැදි අවකාශයේ තියෙනවා. මෙයාගේ මොකක් හරි සිද්ධියක් තියෙනවා කැපිටල් A. එතකොට අපි කියනවා මේ සිද්ධියට අයත් නොවන අවයව වලින් සමන්විත කුලකයට අනුපූරක සිද්ධිය කියලා කියනවා. ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මේ රවුම ඇතුලේ Aට අයිති අවයව ටික තියෙන්නේ කියලා. මෙන්න මේ කොටුව ඇතුලේ අපේ සම්පූර්ණ නියැදි අවකාශයට අයත් අවයව තියෙන්නේ කියලා හිතන්නකෝ. එතකොට අපි කියනවා අනුපූරක සිද්ධිය කියන්නේ මෙන්න මේ Aට අයිති නැති ටික. හැබැයි ඒක නියැදි අවකාශයේ ඉතුරු ටික වෙන්න ඕන. ඒ කියන්නේ නියැදි අවකාශයේ ඇතුලේ කැපිටල් A කියන එක්කෙනාට අයිති නැති සිද්ධි ටිකට අපි කියනවා එයාගේ A කියන එක්කෙනාගේ අනුපූරක සිද්ධිය කියලා. ඒ කියන්නේ A කියන එක්කෙනා වෙනම වෙන් කරගත්තොත්
අපේ මේ නියැදී අවකාශයෙන් A කියන කෙනාට අදාළ සිද්ධි ටික අයින් කරගත්තොත් ඉතිරි අවයව ටික තමයි අපි A ගේ අනුපූරක සිද්ධිය කියලා කියන්නේ. හරි. එතකොට අනුපූරක කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන කම්ප්ලිමන්ට් කියනවා. එතකොට මෙයාට අපි පාවිච්චි කරන සංකේත කීපයක් තියෙනවා. එතකොට A dash අපි සාමාන්‍යයෙන් ලියද්දී A dash කියන එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි A dash කියන එක තමයි අපි සාමාන්‍යයෙන් ලියද්දී පාවිච්චි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයගලන්ට ප්‍රශ්නයක් දෙද්දී ටයිප් කරලා දෙද්දී මේ සංකේත තුනෙන් ඕන එකක් ඒගොල්ලෝ පාවිච්චි කරලා දෙනවා. ඒ ටයිප් කරන එකනට ලේසි වෙන ඕන එකක් පාවිච්චි ගන්න පුළුවන්. හැබැයි අපි මොකක් පාවිච්චි කරත් ලියද්දී අපි A dash කියන එක පාවිච්චි කරනවා. එතකොට මේ A bar කියන එක අපි පාවිච්චි කරන සාමාන්‍යයෙන් IT වල එතකොට සංකීර්ණ සංඛ්‍යාවලදී එහෙම මේක පාවිච්චි කරනවා. නැත්නම් දැන් අනුපූරක කියන එක වචනේ ඉංග්‍රීසි නම කම්ප්ලිමන්ට් නේ. ඔන්න ඔය 100 අකුර පාවිච්චි කරලා A ගේ අනුපූරක සිද්ධිය මෙන්න මේ විදිහට අත දක්වනවා. එතකොට A ගේ අනුපූරක සිද්ධිය ආය අනුපූරක සිද්ධියට ආය අලුත් නමක් දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කැපිටල් B හරි C හරි ඒ වගේ ඉංග්‍රීසි හොඩි අලුත් නමක් දෙන්න ඕනේ නැහැ. එලින්ම A කියන එක කෙනා පාවිච්චි කරලා මෙන්න මේම සංකේතයක් හරි මේ සංකේතය හරි මෙන්න මේ 100 අකුර හරි පාවිච්චි කරලා එයාගේ අනුපූරක සිද්ධිය පාවිච්චි ගන්න පුළුවන්. එතකොට මේ ඉන්නේ A නම් මේ ඉන්නේ A නම් මේ ඉතුරු සම්පූර්ණ සෙට් එකට අපි කියන A ගේ අනුපූරක සිද්ධිය A dash කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් A bar එහෙම නැත්නම් AC මේ බලයක් නෙමෙයි මේ සංකේතයක් ඒකේ C වෙනි බලය නෙමෙයි ඒක සංකේතයක්. ඒතර අනුපූරක සිද්ධියට ඔන්න ඔය විදිහට සංකේත තුනක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍යයෙන් ලියද්දී මෙන්න මේ සංකේත තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ විභාගෙදි ටයිප් කරලා දෙන්න පුළුවන් ඕන සංකේතයක්. මොකක් ටයිප් කරලා දුන්නත් මෙන්න මේක තමයි අපි සාමාන්‍යයෙන් ලියන්නේ. හරි. එතන අපි ගත්තොත් ඔන්න ඔය සිද්ධි දෙක. දැන් අපි කතා කරා A කියලා සිද්ධියකුයි එයාගේ අනුපූරක සිද්ධියයි. හරි. එතන අපි ගත්තොත් මේ දෙන්නගේ ඡේදනය ගත්තොත් අපිට පේනවා දැන් A කියන්නේ මේ රවුම ඇතුලේ එක්කෙනානේ. A dash කියන්නේ එහෙම නැත්නම් A ගේ අනුපූරක සිද්ධිය කියන්නේ රවුමෙන් එළියේ ඉන්න කට්ටිය. එතකොට අපිට පේනවා මේ දෙන්නට පොදු අයව කවදාකවත් තියෙන විදියක් නෑ. මොකද ඒට නැති සෙට් එක තමයි A dash එකේ ඉන්නේ. එහෙනම් මේ දෙන්නට කවදාකවත් පොදු අයව තියෙන්න බෑ කියන්නේ මේ දෙන්නගේ ඡේදන සිද්ධිය අබශුන්‍ය වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් A කියන එක්කෙනයි A dash කියන එක්කෙනයි අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා කියන්න පුළුවන්. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා කියන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේ දෙන්නගේ මේලය. මේ දෙන්නගේ මේලය. ඒ කියන්නේ Aට අයිති අවයව ටිකයි A dash අයිති අවයව ටිකයි ඔය සෙට් එකේම මේලය ගත්තොත් අපිට පේනවා ඒක සම්පූර්ණ නියැදී අවකාශයෙම හම්බ වෙනවා. මොකද A කියන්නේ මෙතනට අයිති Aට අයත් අවයව ටික මෙතනින් හම්බ වෙනවා. A dash අදාළ අවයව ටික අනිත් හැමතැනින්ම හම්බ වෙනවා. එහෙනම් ওই දෙකම එකට ගත්තොත් ওই දෙකේම දෙකටම සියලුම අවයව ගත්තොත් අපිට සම්පූර්ණ නියැදී අවකාශයෙම හම්බ වෙනවා. එහෙනම් අපි කියනවා මේ දෙන්නගේ මේලය ඔමෙගාට සමාන වෙනවා. ඒ කියන්නේ S ට සමාන වෙනවා. ඒක නියැදී අවකාශයට සමාන වෙනවා. එතකොට අපි කලින් ඉගෙන ගත්තා මොකක් හරි සිද්ධි ටිකක් එකතු වෙලා එයාගේ ඒගොල්ලන්ගේ මේලය සම්පූර්ණ නියැදී අවකාශයෙන්ම ලැබෙනවා නම් ඒ අපි ගත්ත එක එක සිද්ධි වලට අපිට නිරවශේෂ සිද්ධි කියලා කියන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුළුවන් A කියන එක්කෙනයි A dash කියන එක්කෙනයි නිරවශේෂ සිද්ධි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ කට්ටිය මේ දෙන්න එකතු වුනහම නියැදී අවකාශය ඉතිරි වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අයත් කරගන්න. හරි. එතකොට මේකේ මේ මම අමතර ලියපු මොන හරි සඳහන් කරගන්න ඕන නම් මේ ටික දාගන්න. එතකොට ඔය මොකක් හරි සිද්ධියකුයි එයාගේ අනුපූරක සිද්ධියේ ඡේදනයේ හැම වෙලේම අභිශුන්‍ය වෙනවා. එතකොට ඒ සිද්ධිය එයාගේ අනුපූරක සිද්ධියයි මේලේ හැම වෙලේම නිරවශේෂ සම්පූර්ණ නියැදී අවකාශය දෙනවා. එතකොට මේ දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරත් වෙනවා. ඒ වගේම නිරවශේෂත් වෙනවා. ඔය ටික ඉස්සරහට අපිට වැදගත් වෙනවා. දැන් තමයි අපි සම්භාවිතාව කියන තැනට හරියට මෙන්නේ. එතකොට අපි මේ සාමාන්‍ය දැන් සම්භාවිතාව කියලා. දැන් ගොඩක් අයට පැටලෙන තැන් කීපයක් තමයි දැන් පැහැදිලි කරන්නේ. එතකොට අපි ගන්නේ සාමාන්‍ය සම්භාවිතාව. දැන් මේක ඕ ලෙවලත් අපි ඉගෙනගෙන තියෙනවා. ඇත්තටම දැන් අපි සම්භාවිතාව කියන්නේ හිතන්නකෝ දැන් අපි වර්තමානයේ ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් අපි අනාගතයේ වෙන්න යන දෙයක් ගැන තමයි මේ සම්භාවිතාවේදී කතා කරන්නේ. හිතන්නකෝ අනාගතයේදී මොකක් හරි සිද්ධියක් යම් සිදුවීමට ඇති හැකියාව
අනාගතයේදී මොකක් හරි සිද්ධියක් සිදු වෙන්න තියෙන හැකියාව පිළිබඳ මිනුමක් විදිහට තමයි මෙන්න මේ සම්භාවිතාව පාවිච්චි කරන්නේ. මේක පොඩ්ඩක් දාගන්න කර නෝට් එකේ නෑ මේක. අපි සම්භාවිතාව කියන්නේ අනාගතයේදී මොකක් හරි අපි සිදුවීමට ඇති හැකියාව පිළිබඳ මිනුමක් විදිහට තමයි මේ සම්භාවිතාව පාවිච්චි කරන්නේ. මේක රග්ගා ලියා ගන්නවා. අනාගතයේදී යම් සිදුවීමක් දැන් විභාගෙදි කවදාවත් අහන්නේ සම්භාවිතාව කියන්නේ මොකක්ද කියන එක. හැබැයි මේ ගැන පොඩි අයිඩියා එකක් තියෙන නැත්නම් කට්ටියට පැටලෙනවා. ඇත්තට මේ සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා. ඒතර මේක අනිවාර්යෙන් ඉස්සරහට මොකක් හරි වෙන්න තියෙන දෙයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. හිතන්නකෝ දැන් අපි ගාව කාසියක් තියෙනවා. ඒතර අපි දැන් හිතන්නකෝ තව විනාඩි 5කින් අපි කාසිය උඩ දාන්න යන්නේ. තව විනාඩි 5කින් කාසිය උඩ දැම්මහම අපි කියනවා මොකක් හරි සිද්ධියක් අපි හදනවා. කාසියක් උඩ දැමීමේදී වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීම. දැන් අපි හිතන්නකෝ සම්භාවිතාව හොයන්න කියනවා කියලා අගය වැටීමට ඇති හැකියාව. අගය වැටීමට ඇති හැකියාව චෙක් කරන්න යනවා. හෙඩ් වැටීමේ සම්භාවිතාව දැන්ට දන්න මම p අකුර පාවිච්චි ගන්න. සම්භාවිතාව ඉංග්‍රීසි වලින් නම් probability කියන වචනේ p අකුර තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. හිතන්නකෝ දැන් අපි අගය වැටීමට ඇති හැකියාව චෙක් කරනවා. ඒතකොට ඇත්තටම ඕක සම්භාවිතාව මේ හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එතකොට අපිට විභාගයේදී සම්භාවිතාව හැදෙන විදි ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. ගානේ සම්භාවිතාව ටික දීලා තියෙනවා. එතනින් අපිට ගාන හදන්න යන්න තියෙනවා. දැන් හිතන්නකෝ අපි ගාව කාසියක් තියෙනවා. කාසිය දැම්මන් විනාඩි 5කින් උඩ දාන්න යන්නේ. එතකොට මම කියනවා මේකේ අගේ වැටීමට ඇති හැකියාව හොයාගන්න. එතකොට අපි දන්නවා හිතන්නකෝ මේ කාසියේ හෙඩ් වැටෙන්නයි ටේල් වැටෙන්නයි සමාන හැකියාවක් තියෙනවා කියලා. හරිද? අපි කියනවා මේ කාසිය නොනැඹුරු කාසියක් ඒ වගේම හෙඩ් වැටෙන්නයි ටේල් වැටෙන්නයි අපි හිතනවා සර්වසම අයිතියක් තියෙනවා. දෙන්නටම සමාන හැකියාවක් තියෙනවා කියලා. එතකොට අපි දන්නවා එක්ක හෙඩ් වැටෙන්න ඕනේ එක්ක ටේල් වැටෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් හෙඩ් වැටෙන්න තියෙන සම්භාවිතාව භාගයයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් 150ක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ටේල් වැටීමේ සම්භාවිතාවත් 150යි කියලා කියන්න පුළුවන්. එතකොට අපි මුලින්ම හිතනවා මේ කාසිය නොනැඹුරු කාසිය හෙඩ් එකයි ටේල් එකයි වැටෙන්න සමාන හැකියාවක් තියෙනවා. එහෙනම් අපි කියනවා එහෙම වුණොත් අනිවාර්යෙන් හෙඩ් වැටෙන්න තියෙන chance එක 150යි. දැන් මේ පරීක්ෂණය කරන්න කලින් අපි මේ කියන්නේ. හැබැයි දැන් අපි ඊළඟට මේ පරීක්ෂණය ඇත්තටම කරාට පස්සේ එක්ක හෙඩ් වැටෙනවා එක්ක ටේල් වැටෙනවා. ඒතර මේ අපි මේ අනාගතයේ වෙන දෙයක් ගැන කතා කරනවා. කලින් වෙච්ච දෙයක් ගැන සම්භාවිතාවය කතා කරන්නේ. ඒතකොට දැන් අපි ඇත්තටම කාසිය දැම්මට පස්සේ කෙලින්ම හෙඩ් වැටෙන්න පුළුවන්. කෙලින්ම ටේල් ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් වැටෙන්න ඕනනේ. හැබැයි අපි කියනවා කාසිය උඩ දාන්න කලින් එක්ක හෙඩ් වැටෙන්න ඕනේ එක්ක ටේල් වැටෙන්න. හරි. හිතන්නකෝ මේ කාසියට පොඩි හිස්ටරි එකක් තියෙනවා කියලා. කවුරු හරි මේ කාසිය මේ පොඩ්ඩක් නැඹුරු වෙන්න හදලා හිතන්නකෝ අපි මේ එක දිගට දැන් සති 3ක් විතර කාසිය උඩ දදා චෙක් කරා කියලා. එහෙම චෙක් කරාම අපි හිතන්නකෝ 50000 වාරයක් විතර දැම්මා. දැම්මාම 48000 වාරයක් විතර හෙඩ් ආවා කියලා. කාසිය හෙඩ් වැටුණා 48000 වතාවක් විතර. එතකොට අපි දන්නවා එහෙනම් මේක පොඩ්ඩක් අපිට පේනවා හෙඩ් වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ කියන්නේ හෙඩ් වැටෙන්න තියෙන chance එක වැඩි. හෙඩ් එක පැත්තට නැඹුරු වෙලා තියෙනවා. එතකොට අපිට පේනවා එහෙනම් හෙඩ් වැටෙන්න තියෙන chance එක මේක ඇත්තටම 50න් 48යිනේ. ඒ කියන්නේ 196ක chance එකක් තියෙනවා හෙඩ් වැටෙන්න. එතකොට මෙයාගේ හිස්ටරි එක ගැන කාසියේ හිස්ටරි එක ගැන බැලුවාම අපිට පේනවා ටිකක් නැඹුරුයි වගේ. එතකොට අපිට කියන්න පුළුවන් හෙඩ් වැටීමේ සම්භාවිතාව 196යි කියලා. එතකොට ටේල් වැටීමේ සම්භාවිතාව 104යි කියලා කියන්න පුළුවන්. එතකොට හිතන්නකෝ අපි ඊළඟට ටොප්ස් එකක් දාන්න යනවා කියලා. එතකොට අපි දන්නවා හෙඩ් වැටෙන්න තියෙන chance එක වැඩි. එහෙනම් කෙලින්ම ටොප්ස් එක දාද්දිම කෙලින්ම හෙඩ් කියනවා. එතකොට ওই විදිහට අපිට කාසියේ අපි දාන කාසිය ගැන හිස්ටරි එක දන්නවා නම් අපිට මේ සම්භාවිතාව තවත් වඩාත් නිවැරදිව දෙන්න පුළුවන්. එහෙනම් තා හිස්ටරි ගැන මොකක්ම සැලකුවේ නැත්නම් කෙලින්ම අපිට සම්භාවිතාව 150 කියලා ගන්න පුළුවන්.
එතකොට සාමාන්‍යයෙන් කියන ඔය ගොඩක් ටොස් වල අපි හෙඩ් ඉල්ලන්න ගොඩක් අය හෙඩ් නේ ඉල්ලන්නේ. එතකොට සාමාන්‍යයෙන් හොයන් තියෙනවා මේ ටේල් වැටෙන්න වඩා පොඩි සම්භාවිතාවක් තියෙනවා හෙඩ් වැටෙන්න කියලා. ඒ කියන්නේ පොඩි දශම ගානකින් වගේ මේක 50යි දශම ගානක් හෙඩ් වැටෙන්න chance එක තියෙනවා 49යි දශම ගානක් තමයි ටේල් වැටෙන්න තියෙන chance එක තියෙන්නේ. ඒකයි ගොඩක් ටොස් වල කට්ටිය හෙඩ් කියලා කියන්නේ. අපි සරල සමයි නැඹුරුයි කියලා හිතුවට පොඩි chance එකක් තියෙනවා. සමහර එක කොටලා තියෙන අංක අනුව ඒ මොකක් හරි හේතුවක් වෙන්න පුළුවන්. ඒතර මේක අපි නිකන් දැන් ක්‍රිකට් මැච් එකක් ගැන හිතමුකෝ. හිතන්නකෝ අපි ගමු ලංකාවයි ඉන්දියාවයි ක්‍රිකට් මැච් එකක් ගහනවා. ඒතර ක්‍රිකට් ගැන මුකුත්ම දන්නේ නැති එක්කෙනෙක්ට කියන්න පුළුවන් හිතන්නකෝ හෙට අපි මැච් එකක් තියෙනවා කියලා. මේ දවස්වල ටෙස්ට් මැච් එකකුත් යනවා. අපි හිතමුකෝ හෙට වෙන මොකක් හරි වන් ඩේ මැච් එකක් තියෙනවා. ඒතර ක්‍රිකට් මුකුත් දන්නේ නැති එක්කෙනෙක්ට අපිට කියන්න පුළුවන් ලංකාව දිනීමේ සම්භාවිතාවයි ඉන්දියාව දිනීමේ සම්භාවිතාවයි සමානයි. සාධ සමයි කියලා කියන්න පුළුවන්. ක්‍රිකට් ගැන මොකුත්ම දන්නේ නැති එක්කෙනෙක් මේ දෙගොල්ලොම එක වගේ හිතන්නේ. හැබැයි හිතන්නකෝ ක්‍රිකට් අපි හොඳට දන්නවා කියලා. ඒත් අපි දැන් ටීම් දෙකේ ඉන්න ප්ලේයර්ස්ලා ඇනලයිස් කරාම හිතන්නකෝ මේ හරි මේ මැච් එක ගහන ඉන්දියාව කියලා හිතන්නකෝ. එතකොට අනිවාර්යෙන් ඉන්දියාව දිනන්න තියෙන chance එක ටිකක් වැඩි වෙනවා. අපි කොහොමද දන්න ඉන්දියන් ටීම් එක ටිකක් හොඳ ටීම් එකක් ඉන්නවා. ලංකාවේ බලන්නේ ටිකක් මේ දවස්වල ටීම් එක අවුල්. එතකොට ඒ දිනන්න තියෙන chance එක වැඩි. හිතමුකෝ අපේ ලංකාවේ හොඳම බෝලයි හොඳම බැට්ස්මනුයි ඉන්ජර්ඩ් වෙලා තියෙනවා. එහෙනම් තවත් ඉන්දියාව දිනන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලෝ සාමාන්‍ය වර්ල්ඩ් කප් එක දකිද්දි දැකලා ඇති වින් ප්‍රෙඩික්ෂන් කියලා එකක් දානවා. ඒකෙදි එතකොට ඉන්දියාව මේ වගේ මැච් එකක් අහුනොත් එතකොට අනිවාර්යෙන් ඉන්දියාවට සම්භාවිතාව 70ක් වගේ ශ්‍රී ලංකාවට 30ක් වගේ. එතකොට ඔය වගේ අපිට හිස්ටරි එක දිහා බලලා තව වැදගත් කරුණු ටික බලලා හිතනකොත් තව එකක් තියෙනවා කියලා හිතනකො දැන් ටොස් එකක් දැම්මා. ටොස් එක දැම්මට පස්සේ මුලින්ම ඉන්දියාව බැට් කරනවා කියලා. හරි. එතකොට ඒ ග්‍රවුන්ඩ් එකේ හිස්ටරි ගත්තාම ග්‍රවුන්ඩ් එකේ හිස්ටරිය තියෙනවා සාමාන්‍යයෙන් බැටින් ෆස්ට්. ඒ කියන්නේ මුලින් බැට් කරන ටීම් එක දිනන්න තියෙන chance දැන්ට මැච් 60ක් ගහලා තියෙනවා. ඒ 60න් 55ක්ම දෙන්න තියෙන්නේ ෆස්ට් බැට් කට්ටිය. දැන් ටොස් එක වැටිලා ඉන්දියාව ෆස්ට් බැට් කරන්න ආවා කියන්නකො. එතකොට ආයේ වින් ප්‍රෙඩික්ෂන් එකේ තවත් මේ ඉන්දියාව දිනීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඔන්න ওই විදිහට ওই වින් ප්‍රෙඩික්ෂන් එක අපිට හිස්ටරි එක ගැන සැලකුවාම වඩාත් නිවැරදි අගයක් ගන්න පුළුවන්. ඒකට හිස්ටරි ගැන කිසිම දෙයක් සලකන්නේ නැත්තම් ඒ කියන්නේ මේ සිද්ධිය වෙන්න පුළුවන් හැකියාව සර්ව සමයි නම් හැකියාව සමානයි නම් සම්භාවිතාව 150 කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කන්ඩිෂන් අනුව මේ සම්භාවිතාව වෙනස් කරන්න පුළුවන්. ඒතර අපි ගත්තොත් මේක හොඳටම තේරිච්ච අවස්ථාවක් තමයි මේ 2019 වර්ල්ඩ් කප් එකේ ශ්‍රී ලංකා ඉංගලන්ත මැච් එක. ඒතර පටන් ගද්දි වින් ප්‍රෙඩික්ෂන් එක මේගොල්ලන්ට 160යි මේකට 40යි වගේ තිබ්බා. ඊට පස්සේ මේ ඒ කියන්නේ පටන් ගද්දිම හොඳ ස්ට්‍රෝන් ටීම් එක මේක. ඒතර මේක ගහන්නේ එංගලන්තේ. ඒතර බැටින් ෆස්ට් ඒ ග්‍රවුන්ඩ් එක අනුව ඔක්කොම සලකලා මේ වගේ වින් ප්‍රෙඩික්ෂන් එකක් තිබ්බා. ඊට පස්සේ අපි ඕවර් ටිකක් ගියාට පස්සේ මේ එංගලන්තේ විකට් කීපයක් එක පිටට වැටුණා. අන්න එතකොට මේක 49කට විතර නැග්ගා. මෙයා 51කට විතර බැස්සා. තව විකට් යන්න ඊට පස්සේ මෙයා 55ට ගියා. මෙයා 45ට බැස්සා. ඒතර මැච් එක දැන් මේ මැච් එක ඉවරුනාට පස්සේ කෙලින් ඉතින් 100%ක් එක ටීම් එකක් දෙනවා. ඒතර අපි සම්භාවිතාව කියන්නේ අනාගතයේදී වෙන්න දෙයක් ගැන එයා සිදුවීමට හැකි හැකියාව ගැන ගණිතමය මිනුමක් කතා කරන එක තමයි මේ සම්භාවිතාවදී කරන්නේ. හරි. ඒතර අපි දැන් ඇත්තරම ගත්තොත් ඒක ධාතු කැටයක් ගත්තොත් සාර සමයි නම් එක වැටෙන්න පුළුවන් chance එක අනිවාර්යෙන් 6න් 1යි. එතකොට දෙක වැටෙන්න පුළුවන් chance එක අනිවාර්යෙන් 6න් 1යි. එතකොට කවුරු හරි එක හෝ දෙක වැටීම. කවුරු හරි කිව්වොත් එක හරි දෙක හරි වැටෙන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ chance එක 6න් 2ක් විදිහට එනවා. එතකොට මේක හැදෙන විදිහ අපි ඊළඟට කතා කරනවා. එතකොට සාර සම ධාතු කැටයක් නම් සාර සම නොනැඹුරු ධාතු කැටයක් නම් මෙහෙම. හිතන්නකෝ ඒගොල්ලෝ ධාතු කැටේ හදලා තියෙන එක වැටෙන්න පොඩ්ඩක් නැඹුරු වෙන්න කියලා. එතකොට මෙයාගේ සම්භාවිතාව 1/6ට වඩා වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. හිතන්නකෝ දැන් කාසියක් ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් ගන්න හෙඩ් වැටීමේ සම්භාවිතාවයි ටේල් වැටීමේ සම්භාවිතාවයි භාගය. නැඹුරු කාසියක් ගත්තොත්. හැබැයි කාට හරි මේ කාසිය නැඹුරු කරන්න පුළුවන් හෙඩ් එක වැටෙන්න 3න් 2කුයි ටේල් එක වැටෙන්න 3න් 1කුයි විදිහට.
ඒ විදිහට කාසිය හදන්න පුළුවන්. දැන් අපි ඒ ටිකත් එකතු කරලා සම්භාවිතාව ගැන මොකක්ද මේ වෙන්නේ කියන එක පොඩ්ඩක් බලන්න. එතකොට අපිට සම්භාවිතා අර්ථ දැක්වීම් කීපයක් වෙනවා. අපේ ඒරවලදී මේ අර්ථ දැක්වීම් දෙක විතරක් ඇති. මේවා මොකක්ද කියන එක ලොකුවට පෞරාණික අර්ථ දැක්වීම, සංඛ්‍යාත අර්ථ දැක්වීම කියන්නේ මොනවද කියන එක දැනගන්න ඕනෙත් නැහැ. මොකද ගානක් ඇතුලේ ඕව අහන්නේ නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් පෞරාණික අර්ථ දැක්වීම කියලා කියනවා. එතකොට මේ පෞරාණික අර්ථ දැක්වීමේදී අපි අපේ මේ නියැදි අවකාශය තියෙනවානේ. මෙන්න මේ නියැදි අවකාශයේ මෙන්න මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර. සමසේ භව්‍ය. සමසේ භව්‍ය. සරල සිද්ධි n ගානකට වෙන් කරනවා. එතන මම ඒ වගේ උදාහරණයක් ගමු. හිතන්නකෝ ධාතු කැටයක් තියෙනවා කියලා. ධාතු කැටයේ 1 2 3 4 5 6. එතන අපි ගත්තොත් මේක නොනැඹුරු හොඳ ධාතු කැටයක් කියලා හිතන්නකෝ. එතකොට අපිට මේක සරල සිද්ධි 6කට වෙන් කරන්න පුළුවන්. මේ එක සිද්ධියක්, මේ අපේ දෙවෙනි සරල සිද්ධිය, මේකේ තුන්වෙනි සරල සිද්ධිය, මේකේ හතරවෙනි සරල සිද්ධිය, මේක 5, මේක 6. එතකොට අපි අවයව ගාන එන්නම් අපි කලින් ඉගෙන ගත්ත සරල සිද්ධි n ගානකට වෙන් කරන්න පුළුවන්. එතකොට අපි කියනවා මේ පෞරාණික අර්ථ දැක්වීම මේක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. මේ පෞරාණික අර්ථ දැක්වීමද අපි කියනවා අපේ නියැදිය අවකාශය අපි සරල සිද්ධි වලට වෙන් කරනවා. එතකොට අපි කියනවා මේ හැම සරල සිද්ධියක්ම සමසේ භව්‍යයි කියලා. ඒ කියන්නේ මේ හැම සිද්ධියක්ම වෙන්න පුළුවන් chance එක එකයි. ඒ කියන්නේ කොහෙටවත් නැඹුරු වෙලා නැහැ. ඒ කියන්නේ එක වැටෙන්න පුළුවන් chance එකමයි දෙක වැටෙන්නත් තියෙන්නේ. තුන වැටෙන්නත් තියෙන්නේ ඒ chance එකමයි. හතර වැටෙන්නත් තියෙන්නේ ඒ chance එක. 5 6. එතකොට අපි කියනවා මේ සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඒ කියන්නේ මේ සරල සිද්ධි දෙයක් ගත්තොත් මේ දෙන්නට පොදු අවයව නැහැ. කොහොමද සරල සිද්ධි ගත්තාම කොහොම වෙන වෙනම ගත්තාම පොදු අවයව තියෙන විදියන්නේ. එතකොට අපි කියනවා මොකක් හරි අපේ නියැද අවකාශයේ ওই විදිහට අපි කොටස් වලට කඩනවා. හිතන්නකෝ අපි මොකක් හරි කැපිටල් A කියලා මොකක් හරි සිද්ධියක් හදාගත්තා කියලා. ඔන්න ඔය සිද්ධියේ සම්භාවිතාව අපි කියනවා PA කියලා අපි නම් කරනවා. එතකොට PA කියන එක්කෙනා සමාන වෙනවා. මෙන්න මේ A කියන සිද්ධියට අදාළ අවයව ගන්න. බෙදනවා මුළු අපේ මුළු නියැදි අවකාශයේ අවයව ගන්න. හැබැයි මෙන්න මේ විදිහට සම්භාවිතාව ගන්න මෙන්න මේ නීති ටික වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ හැම අපි සරල සිද්ධියක් ගත්තොත් ඒ හැම සරල සිද්ධියක්ම ලැබෙන්න පුළුවන් හැකියාව සමාන වෙන්න ඕනේ. එතකොට කාසියක් ගත්තොත් හෙඩ් වැටීමේ chance එකයි ටේල් වැටීමේ chance එකයි සමාන වෙනවා. ඒ කියන්නේ අර මොකක් කිසිම හිස්සිය කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ මේකට. දැන් මම කිව්වේ ඉන්දියාවේ මැච් ලංකාවයි ඉන්දියාවේ මැච් එකක් ගහනවා නම් මේක නිකන් අර මේ ක්‍රිකට් ගැන මොකුත්ම දන්නේ නැති එක්කෙනෙක්ගෙන් ඉන්දියාව දිනීමේ සම්භාවිතාව ඇහුවා. අන්න ওই වැඩක් තමයි මේ පෞරාණික අර්ථ දැක්වීමේදී කරන්නේ. එතකොට අපි කාසියේ හිස්සිය ගැන කිසිම දෙයක් බලන්නේ. අපි හිතනවා මේ ගන්න කාසිය එහෙම නැත්නම් ගන්න ධාතු කැටේ නොනඹුරු කියලා. ඒ කියන්නේ එක වැටෙන්න දෙක. එයාගේ හැම අවයවයක්ම එක එක සරල සිද්ධියක් වෙන්න තියෙන chance එක සමාන කරනවා. ඔන්න ඔහොම කියලා හිතලා සම්භාවිතාවට අපි මෙන්න මේ අර්ථ දැක්වීම ගන්න. එහෙනම් මොකක් හරි සිද්ධියක් ගත්තොත් එයාට අදාළ අවයව ගාන හොයා ගන්නවා. ඒ අවයව ගානේ නියැදි අවකාශයේ මුළු අවයව ගානේ බෙදලා සම්භාවිතාවට උත්තරයක් ගන්න. ඔතන ඕක තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මේ පළවෙනි අර්ථ දැක්වීම පෞරාණික අර්ථ දැක්වීම. බලන්න මෙන්න මේ ප්‍රශ්න දැන් try කරන්න බලන්න. එතකොට අපි දන්නා PA හොයන්න කිව්වොත් මම ඔන්න එක උදාහරණයක් කරලා පෙන්නන්නම්. සමබර ධාතු කැටයක් උඩ දානවා. උඩ දානවා කිව්වොත් එහෙනම් මුලින්ම ඔමෙගා කියන එක අපි හොයාගෙන ඉන්න වෙනවා. මොකද මේ යටට එන්නේ ඔමෙගා. එහෙනම් ඔමෙගා කියන්නේ එක වැටෙන්න පුළුවන්, දෙක වැටෙන්න පුළුවන්, තුන වැටෙන්න පුළුවන්, හතර වැටෙන්න පුළුවන්, පහ වැටෙන්න පුළුවන්, 6. එහෙනම් n ඔමෙගා කියන්නේ අපිට පේනවා 6. මෙයාට අදාළ අවයව ගන්න 6. ඒ කැපිටල් A කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. එහෙනම් ඒ ඉරට්ට සංඛ්‍යාවක් කියන්නේ 2 4 6. එහෙනම් Aට අදාළ අවයව ගාන 3. එහෙනම් PA කියන්නේ Aට අදාළ අවයව ගානේ අවයව ගාන බෙදනවා නියැදි අවකාශයට අදාළ අවයව ගාන. එහෙනම් 3 බෙදීම 6. එතකොට අපි සාමාන්‍ය කියන සම්භාවිතාවේ උත්තරේ දෙද්දී සරලතම භාගය විදිහට තියන්න ඕනේ. මෙතනින් නවතින්න බෑ. සරලතම භාගය එහෙනම් එනවා භාගය කියලා. මේක තමයි පළවෙනි රෝම ඉලක්කමට එතකොට එන උත්තරේ. එතකොට මේක ලියාගෙන බලන්න අනිත්
රෝම ඉලක්කම් 9 වෙනකන් හදලා ඒකේ උත්තර ටික මට එවන්න බෑ. බොහොම ලේසි ප්‍රශ්නයක්. මම දැන් මේ ප්‍රශ්නය හදන්න. මේකේ කැපිටල් A කියන එක්කෙනා ඉලක්ක සංඛ්‍යාවක් ලැබියා. එතකොට මෙයාගේ තියෙනවා 2 4 6. කැපිටල් B කියන එක්කෙනා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම. එහෙනම් මෙයාගේ ඇතුළේ තියෙනවා 2 3 5. කැපිටල් C කියන එක්කෙනා 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීම. එහෙනම් C ගේ ඇතුළේ තියෙනවා 5 6. එතකොට PA එක අපි දැන්ටමත් හෙව්වා PB. එතකොට PB එනවා B ගේ අවයව ඔක්කොම 3ක් තියෙනවා. NB සමානයි 3යි. NA 3යි. NC 3යි. NC 2. කැපිටල් B කියන සිද්ධියේ B ට අවයව 3ක් තියෙනවා. මුළු අවයව ගාන 6යි. එහෙනම් මෙයාගේ සම්භාවිතාව 3 බෙදීම 6. ඒක තවදුරටත් සරල කරන්න පුළුවන් භාගයෙන්. C කියන එක්කෙනා අවයව 2යි. ඒක 6ෙන් බෙද්දොත් තවදුරටත් සුළු කරොත් 1 බෙදීම 3. A ඡේදන B. අපි දන්නවා A ඡේදන B කියන්නේ A ටයි B ටයි දෙකටම පොදු. A B ගත්තොත් මේ දෙන්නට අපිට පේනවා 2 කියන එක්කෙනා පොදු. වෙන පොදු අවයව නැහැ. එහෙනම් A ඡේදන B ගේ ඇතුලේ ඉන්නේ අවයව 1. A ඡේදන B කියන සිද්ධියට අවයව 1. මුළු අවයව ගාන 6. නියත අවකාශයේ මුළු අවයව ගාන 6. එහෙනම් රෝම ඉලක්කම් 4ට එන්නේ 1 බෙදීම 6 කියන උත්තරය. ඊට පස්සේ අපි ගත්තොත් රෝම ඉලක්කම් 5 B ඡේදන C. B ටයි C B C ගත්තොත් අපිට පේනවා 5 කියන එක්කෙනා පොදු. 5 කියන එක්කෙනා පොදු. එහෙනම් B ඡේදන C ටත් අපිට පේනවා එක අවයවයයි තියෙන්නේ. එහෙනම් 1 බෙදීම නියත අවකාශයේ මුළු අවයව ගාන 6. A මේල B. ඒ කියන්නේ A ටයි B ටයි ඉන්න මුළු අවයව ගාන. ඒතර අපි ගත්තොත් A මේල B. හරි. A මේල B කියද්දි A ටයි B ටයි අයිති සියලුම අවයව. එහෙනම් A ගේ ඇතුළේ ඉන්න මුලින් A ගේ ටික ලියන්න. 2 4 6. ඊට පස්සේ B ගේ ඇතුළේ 2 ඉන්නවා. ඒක දැන්ටමත් ලියලා ඉවරයි. B ගේ ඇතුළේ තව අමතරව 3 ඉන්නවා. ඊට අමතරව 5. එහෙනම් අපි ගත්තොත් A මේල B කියන එක ඇතුළේ අවයව 5ක් තියෙනවා. එහෙනම් A මේල B ට අයත් අවයව 5යි. මුළු නියත අවකාශයේ මුළු අවයව ගාන 6යි. එහෙනම් සම්භාවිතාව 5 බෙදීම 6යි. A ඡේදන B ඡේදන C. එහෙනම් තුන් දෙනාටම පොදු අවයව තියෙනවා. අපිට පේනවා A ටයි B ටයි C ටයි තුන් දෙනාටම පොදු අවයව නැහැ. එහෙනම් A ඡේදන B ඡේදන C කියන සිද්ධියේ අවයව ගාන බිඳුව. එහෙනම් බිඳුව බෙදීම 6 තමයි සම්භාවිතාව වෙන්නේ. අපි දන්නවා බිඳුව 6න් බෙද්දොත් අවසාන පිටුර බිඳුව. A මේල B මේල C. එහෙනම් A ටයි B ටයි C ටයි ගත්තොත් ඒ තුන් දෙනාගේම සියලුම අවයව වලින් සමන්විත කුලයි. අපි දැන්ට A මේල B හොයාගත්තා. එහෙනම් C ගේ ඇතුලේ දැන් බලන්න එන්න. ඒතර බලුවොත් C ගේ ඇතුලේ 5 ඉන්නවා. එයා දැන්ටමත් දාලා ඉවරයි. C ගේ ඇතුලේ 6 ඉන්නවා. එයාවත් දැනටමත් දාලා ඉවරයි. එහෙනම් A මේල B මේල C ගේ ඇතුලේ තව යව 5යි. එහෙනම් 5 බෙදීම මුළු අවයව ගාන 6. හරි. IX. අපේ 9න් අහලා තියෙන B dash. ඒ කියන්නේ B ට අයිති නැති අවයව ටික. අපි දන්නවා B ට අයිති අවයව 3යි තියෙන්නේ. 2 3 5. එහෙනම් B ට අයිති නැති අවයව වෙන්න ඕනේ ඉතුරු 3 දෙනා. මොකද මුළු අවයව ගාන 6යි. එහෙනම් B dash කියන සිද්ධිය ගත්තොත් එයාගේ ඇතුළේ ඉන්නේ එක ඉන්නේ. ඒ කියන්නේ 2 3 5 නැති ඉතුරු අවයව සියල්ල. 2 3 5 නොවන නියත අවකාශයේ ඇතුලේ තියෙන අවයව සියල්ල. එහෙනම් 1 ඉන්නවා 4 ඉන්නවා 6. එහෙනම් B dash ගේ ඇතුලේ අවයව 3ක් ඉන්නවා. මුළු අවයව ගානෙන් බෙද්ද 3 බෙදීම 6. ඒක සාදුවට සරල කළොත් භාගෙන්. හරි. එහෙනම් මේක උත්තර ටික ලියලා බලන්න අංක 2 try කරලා ඒකෙත් ආන්සර්ස් මට එන්න. ඊළඟ බැලුවොත් අපිට තියෙනවා 1 සිට 100 දක්වා සංඛ්‍යා වලින් සමන්විත කාඩ්පත් වලින් එක කාඩ්පතක් තෝරගන්න. එතකොට අපිට ඔය තෝරගන්න කාඩ් දැන් කාඩ් 100ක් තියෙනවනේ 1 ඉඳලා 100 වෙනකම් කාඩ් 100ක් තියෙනවා. එතකොට ඔය තෝරගන්න කාඩ් එක එක්ක 1 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 2 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 3 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 4 වෙන්න පුළුවන්. 5 6 ඔය වගේ 1 ඉඳලා 100 වෙනකම් ඕනම ඉලක්කමක් වෙන්න පුළුවන්. ඒක නියත අවකාශය ගත්තොත් මෙන්න මේක තියෙනවා. එහෙනම් අපිට පේනවා නියත අවකාශයේ මුළු අවයව ගාන 100ක් වෙනවා. හරි. දැන් අපිට කියන පළවෙනි එක 20ට 20 සංඛ්‍යාවට අනුරූප කාඩ්පත ලැබීමේ සම්භාවිතාව. 20 සංඛ්‍යාවට අනුරූප කාඩ්පත ලැබීමේ සම්භාවිතාව. 20 සංඛ්‍යාවට අනුරූප කාඩ්පත ලැබීමේ සම්භාවිතාව. 20 සංඛ්‍යාවට
එහෙනම් 20 කියන කාඩ් එක ලැබීමේ සම්භාවිතාව. එහෙනම් 20 කියන කාඩ් පත ලැබීමේ සිද්ධිය ගත්තොත් එයාගේ අවයව ගාන 1යි. එහෙනම් ඒ අවයව බෙදෙනවා නියැදිය අවකාශයේ මුළු අවයව ගාන 100. 9 ගුණාකාරයක් ඇති කාඩ් පතක් ලැබීම. ඒතර අපි ගත්තොත් 9 ගුණාකාරයක් කියන්නේ 9 හම්බෙන්න පුළුවන්. එහෙනම් 18 කාඩ් එක. එහෙනම් නැත්නම් 27 36 45 54 63 72 81 90 99 අපිට පේනවා 25ට මේ 9 ගුණාකාර ඔය වගේ අපිට අපි දන්නවා 90 කියන්නේ 9 වරක් 10 99 කියන්නේ 9 වරක් 11. එහෙනම් 9 ගුණාකාර තියෙන කාඩ්පත් 11ක් තියෙනවා. ඒ කියන්නේ මේක මම B කියලා සිද්ධිය කරතොත් මෙයාගේ අවයව 11යි. නියත අවකාශයේ මුළු අවයව 100යි. එහෙනම් අවසාන සම්භාවිතාව 11 බෙදීම 100. ඊළඟට අපි ඉන්න 25ට අඩු සංඛ්‍යාවක් ඇති කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව. එහෙනම් අපි දන්නවා 25ට අඩු සංඛ්‍යාවක් කියන්නේ එක්ක එක හම් වෙන්න ඕන දෙක එහෙම නැත්නම් එකේ ඉඳලා 24 වෙනකන් ඕනම සංඛ්‍යාවක් හම් වෙන්න පුළුවන්. එහෙනම් මේ 25ට අඩු සංඛ්‍යාවක් ඇති කාඩ් පතක් ලැබීමේ සිද්ධිය අවයව ගාන 24යි. නියැදිය අවකාශයේ මුළු අවයව ගාන 100යි. හැබැයි මේ උත්තරේ මෙහෙම තියන්න බෑ අපිට සුළු කරන්න වෙනවා. අපිට 4 ඒවා 24ට 7 ඒවා 4 ඒවා 6යි 100ට 4 ඒවා 25. එහෙනම් අවසාන උත්තරේ 25 බෙදීම 6 විදිහට තියන්න වෙනවා. දැන් තුන්වෙනි ප්‍රශ්න ගන්න බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ කරලා ආන්සර්ස් මට එන්න. තුන්වෙනි ප්‍රශ්නෙට අපිට ධාතු කැට දෙකක් එකවර උඩ දැමීමේ සිද්ධියක් කියන්නේ පැති 6ක් සහිත. එතකොට අපිට කියනවා දෙකෙහිම ලැබෙන ඉලක්කම් වල එකතුව පහ වීමේ සම්භාවිතාව. පළමු ධාතු කැටේ අගය දෙවන ධාතු කැටේ අගයට වඩා වැඩි වීමේ සම්භාවිතාව. එතකොට අපි ඒ ටික හදන්න කලින් මුලින්ම මේක නියැදිය අවකාශය හොයාගෙන ඉන්න. එහෙනම් ඒක හොයාගන්න අපිට ලක්ෂ්‍ය ප්‍රස්තාරයෙන් යන එක ලේසි. මොකද රූප සටහන පාවිච්චි කරනකොට ටිකක් දිගට යනවා. එතකොට අපි මේ පැත්ත ගත්තොත් ලක්ෂ්‍ය ප්‍රස්තාරය අපිට අක්ෂර දෙක ගන්න පුළුවන් මේ විදිහට. ඒක අපිට කියලා තිබ්බේ ධාතු කැට දෙකක්. එහෙනම් මේක පළමු ධාතු කැටය ගන්න පුළුවන් මෙතනට මේ අක්ෂරයට දෙවන ධාතු කැටය ගන්න පුළුවන්. එතකොට ගන්නවා පැති 6ක් තියෙන හින්දා පළමු ධාතු කැටේ 1 2 3 4 මෙතන 1 2 පළමු ධාතු කැටේ 1 2 3 4 5 6 දෙවන ධාතු කැටේත් එක වැටෙන්න පුළුවන් දෙක වැටෙන්න පුළුවන් 3 4 5 6 එතකොට අපි ආයව ටික ගත්තොත් මේ ටික තමයි මේ ටික මේ විදිහට අපිට අවයව ටික එනවා. එතකොට අපේ ඒගොල්ලෝ මුලින්ම අහන්නේ ධාතු කැට දෙකෙහි ලැබෙන ඉලක්කම් වල එකතුව පහ වීමේ සම්භාවිතාව. එහෙනම් අපිට පහ හැදෙන්න පුළුවන් විදි ටික බලන්න. අපි දන්නවා පහ හැදෙන්න පුළුවන් 1යි 4යි එකතු වෙලා හැදෙන්න පුළුවන් 2යි 3යි එකතු වෙලා හැදෙන්න පුළුවන්. එහෙනම් පහ හැදෙන්න පුළුවන් ඔය අවස්ථා ටික තමයි තියෙන්නේ. එහෙනම් පළමු ධාතු කැටේ එක වැටිලා දෙවෙනි කැටේ හතර වැටුනොත් පහ හැදෙනවා. පළමු ධාතු කැටේ දෙක වැටිලා දෙවෙනි ධාතු කැටේ තුන වැටුනොත් පහ හැදෙනවා. පළමු ධාතු කැටේ තුන වැටිලා දෙවෙනි ධාතු කැටේ දෙක වැටුනොත් පහ හැදෙනවා. පළමු ධාතු කැටේ හතර වැටලා දෙවෙනි ධාතු කැටේ එක වැටුනොත් පහ හැදෙනවා. එහෙනම් අපිට පහ හැදෙන්න පුළුවන් ඔය ආකාර හතර විතරයි තියෙන්නේ. එහෙනම් පහ හැදෙන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. නියැදිය අවකාශයේ මුළු අවයව ගාන තියෙනවා 36ක්.
එහෙනම් අපේ සම්භාවිතාව සුළු කරොත් වෙනවා 1 බෙදීම 4යි කියලා. එහෙනම් රෝම ඉලක්කම් එකට එනවා ලැබෙන ධාතු කැට දෙකේ ඉලක්කම් වල එකතුව 5 වීමේ සම්භාවිතාව 1 බෙදීම 4යි කියලා එනවා. ඊළඟට ඒගොල්ලෝ කියනවා පළමු ධාතු කැටෙහි අගය. පළමු ධාතු කැටෙහි අගය දෙවන ධාතු කැටේ අගයට වඩා වැඩි වීම කියලා. excuse me sir. ඕකේ. සර් ඒක එක බෙදීම 9යි නේද? මෙතන 1 බෙදීම 4 ඒවා 1යි 4 ඒවා 9. 1 බෙදීම 9. ඊට පස්සේ අපේ රෝම ඉලක්කම් දෙකෙන් අහනවා පළමු ධාතු කැටේ අගය. පළමු ධාතු කැටේ අගය. දෙවන ධාතු කැටේ අගයට වඩා වැඩි වීම. පළමු ධාතු කැටේ අගය දෙවෙනි ධාතු කැටේ අගයට වඩා වැඩි වීම ගැන අහනවා. එහෙනම් ඒ කියන්නේ පළවෙනි ධාතු කැටේ අගය හිතනවා දෙවෙනි ධාතු කැටේ අගය 1 නම් දෙවෙනි ධාතු කැටේ අගය එක්ක වෙන්න ඕන 2 එහෙම නැත්නම් 3 එහෙම නැත්නම් 4 එහෙම නැත්නම් 5. එතකොට පළමු ධාතු කැටේ අගය 2 වුණොත් දෙවෙනි ධාතු කැටේ වෙන්න ඕනේ එක්ක 3 එක්ක 4 එක්ක 5. එතකොට තුන්වෙනි ධාතු කැටේ අගය දෙවෙනි ධාතු කැටේ අගය 3 වුණොත් පළවෙනි ධාතු කැටේ අගය එක්ක වෙන්න ඕනේ 4 නැත්නම් 5. එතකොට මෙතන 6 වෙනකන් තියෙනවනේ. එතකොට 6ක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ධාතු කැටයගේ 4 වුණොත් තුන්වෙනි ධාතු කැටයගේ 5 හරි 6 හරි වෙන්න ඕන. දෙවෙනි ධාතු කැටයගේ 5 වුණොත් තුන්වෙනි ධාතු කැටේ 6 වෙන්න ඕන. එතකොට දෙවෙනි ධාතු කැටේ 6 වුණොත් අනිවාර්යෙන් එයා පළවෙනි ධාතු කැටයට වඩා සමාන හෝ වැඩි වෙනවා. හැබැයි මේගොල්ලෝ අපි කියන්නේ පළමු ධාතු කැටයගේ දෙවෙනි ධාතු කැටයගේට වැඩි. එහෙනම් මෙන්න මේ අවස්ථා ටික තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දෙවෙනි ධාතු කැටයගේ 1 වුණොත් එතකොට දෙවෙනි ධාතු කැටයගේ 1 වුණොත් මෙන්න මේ අවස්ථාව. ඒ වෙලාවට පළමු ධාතු කැටයගේ 2 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 3 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 4 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 5. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථා ටික ගන්න පුළුවන්. මේ පළමු ධාතු කැටේ ඒගොල්ලෝ කියන දෙවෙනි ධාතු කැටයගේ 1 වෙද්දි පළමු ධාතු කැටේ අගය 2 3 4 5 6 වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ටික ගත්තා. දෙවෙනි ධාතු කැටයගේ 1 වෙලා පළමු ධාතු කැටයගේ 2 හරි 3 හරි 4 හරි 5 හරි 6. හැබැයි දෙවෙනි ධාතු කැටයගේ 2 වුණොත් ඊළඟ ධාතු කැටයගේ يعني පළවෙනි ධාතු කැටයගේ 3 හෝ 4 හෝ 5 හෝ 6 වෙන්න ඕන. ඒතර ওই විදිහට ධාතු අපි ගත්තොත් මෙන්න මේ පේළිය මෙන්න මේක විකර්ණ දිගේ ගියොත් දෙන්නගේ අගයන් සමානයි. එහෙනම් අනිවාර්යෙන් පළමු ධාතු කැටයගේ ලොකුයි කියන්නේ මේ විකර්ණේ දකුණු පසෙන් සිටින අවයව ටික වෙන්න ඕන. හරි. ඒතර අපි වෙනවා මෙතන අවයව 1යි, මෙතන 2යි, මෙතන 3යි, මෙතන 4යි, මෙතන 5යි. එතකොට ওই ටික එක එතකොට අපි දෙනවා 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 ගුණ එකතු කිරීම 4 ගුණ එකතු කිරීම 5. එතකොට අපි දන්නවා මේ එකේ ඉඳලා 5 වෙනකන් එකතුව ගන්න පුළුවන් අපිට කෙලින්ම ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා 5 වැඩි කිරීම 6 බෙදීම 2. ඔතනින් එනවා එකේ ඉඳලා 5 වෙනකන් එකතුව 30යි 15යි කියලා 30 බෙදීම 2 15. එහෙනම් රෝම ඉලක්කම් දෙකට එනවා අපිට අදාළ සිද්ධියට අවයව 15යි. මුළු නියැදී අවකාශයේ අවයව ගාන 30යි. එහෙනම් අපිට මේක තවදුරටත් සුළු කර හැකි 3ෙන් බෙද්දොත් 3 ඒවා 5යි 3 ඒවා 12යි කියලා සුළු වෙනවා. ඒතර අවසාන රෝම ඉලක්කම් 3 ඒගොල්ලෝ අහනවා ධාතු කැට දෙවරම ලැබගෙන අගයන් සමාන වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ පළවෙනි එකෙත් එක හම්බෙලා දෙවෙනි එකෙත් එක හම්බෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අපි දන්න විකර්ණයේ දිගේ ගියොත් තමයි මේ දෙන්නගෙම අවයව සමාන වෙන්නේ. එහෙනම් මෙතන දෙන්නගෙම එක වැටලා තියෙනවා. මෙතන දෙන්නගෙම දෙක වැටලා තියෙනවා. මෙතන දෙන්නගෙම 3, මෙතන දෙන්නගෙම 4, මෙතන දෙන්නගෙම 5, මෙතන දෙන්නගෙම 6. එහෙනම් රෝම ඉලක්කම් 3ට අදාළ සිද්ධිය අවයව ගාන 6යි. මුළු අවයව ගාන 36යි. එහෙනම් සම්භාවිතාව අවසාන වශයෙන් 1 බෙදීම 6යි. රෝම ඉලක්කම් පළවෙනි රෝම ඉලක්කම් මේ ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3ට ඔය උත්තර ටික තමයි. මේ ටිකේ අඩුපාඩු තියෙන අය දාගෙන ඊළඟ ප්‍රශ්නේ try කරන්න. දැන් මම හතරවෙනි ප්‍රශ්නේ හදන්නම්. දැන් මේගොල්ලෝ කියන කැපිටල් A කියලා පෙට්ටියක් තියෙනවා. ඒකේ 1 ඉඳලා 6 වෙනකන් ලකුණු කරපු කාඩ් පත් 6ක් තියෙනවා. කැපිටල් B කියලා පෙට්ටියක් තියෙනවා. ඒකේ 1 ඉඳලා 4 වෙනකන්
කාඩ් 4ක් තියෙනවා. මුලින්ම කියනවා A පෙට්ටියෙන් කාඩ් එකක් අරගෙන ඒකේ අංකය බලලා B කියන එකෙන් ආයෙ කාඩ් එකක් අරගෙන ඒකෙත් අංකය බලන්න. ඊට පස්සේ අපෙන් අවස්ථා දෙකේ සංඛ්‍යාවල එකතුව 6 හෝ 7 වීමේ සම්භාවිතාව හොයන්න කියලා කිව්වා. ඒ කියන්නේ එකතුව 6 වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 7 වෙන්නත් පුළුවන්. එතකොට මේකේ මුලින්ම නියැදි අවකාශය ගත්තොත් නියැදි අවකාශයට එනවා මේක අපේ තියෙනවා මුලින්ම A කියන එකේ තියෙනවා 1 ඉඳලා 6 වෙනකම් සංඛ්‍යා ටික. A කියන එකේ 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා 5 තියෙනවා 6 තියෙනවා. B කියන එකේ තියෙනවා 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 කියන එක තියෙනවා. B වලින් 1 ඉඳලා 4 වෙනකම් සංඛ්‍යා විතර. එතකොට අපේ නියැදි අවකාශය ගත්තොත් මෙන්න මේ අවයව ටිකෙන් එන්නේ. දැන් මේගොල්ලෝ කියන්නේ මේ ලැබෙන සංඛ්‍යා දෙකේ එකතුව 6 හෝ 7 වී. 6 හෝ 7 වී. එතකොට අපි දන්නවා 6 හැදෙන්න පුළුවන් විදි තියෙනවා අපිට. මෙතනින් ගත්තොත් මෙයාගේ එක ගත්තොත් එකත් එක්ක 6 හැදෙන්න විදියක් දෙවෙනි කාඩ් පතේ එන්නේ. ඒ කියන්නේ පළවෙනි කාඩ් පතෙන් එක හම්බුනොත් දෙවෙනි එකෙන් අපි දන්නවා 1 2 3 4 කියන ඉලක්කම් හම්බෙන්නේ. එතකොට 6 හම්බෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ තීරුව ගත්තොත් මේක ඇතුලේ එකතුව 6 වෙන්න chance එකක් නැහැ. ඊට පස්සේ මේ තීරුවට ගියොත් අපිට පේනවා එකතුව 6 වෙන්න පුළුවන් මෙන්න මේ පළවෙනි A කියන පෙට්ටියෙන් 2 හම්බෙලා B කියන පෙට්ටියෙන් 4 හම්බුනොත් අපිට 6 වෙන්න පුළුවන්. 6 හම්බෙන්න පුළුවන්. ඊට පස්සේ අපි A පෙට්ටියෙන් 3 ගත්තොත් B පෙට්ටියෙන් 3 හම්බුනොත් අපිට 6 හම්බෙනවා. එතකොට අපි දන්නවා B පෙට්ටියෙන් 4 හම්බුනොත් ඒත් අපිට 7 කියන එක වෙන හම්බෙනවා. එහෙනම් මෙතනින් අපිට එනවා එකතුව 7 වෙනවා. මෙතනින් අපිට එකතුව 6 වෙන එක හම්බෙනවා. අපි 4 වෙනි A කියන එකෙන් 4 හම්බුනොත් B කියන එකෙන් 2 හම්බුනොත් අපිට එකතුව 6 වෙනවා. B කියන එකෙන් 3 හම්බුනොත් එකතුව 7 වෙනවා. එහෙනම් ওই වගේ ගියොත් පස්වෙනි A කියන එකෙන් 5 කියන කාඩ් පත හම්බුනොත් B එකෙන් 1 හම්බුනොත් 6 වෙනවා. 2 හම්බුනොත් එකතුව 7 වෙනවා. එතන අපි ගත්තොත් A කියන එකෙන් 6 හම්බුනොත් B එකෙන් 1 ගත්ත ගාම 7 හම්බෙනවා. එතකොට මේකෙන් ආයේ 6 හම්බෙන්න විදියක් නැහැ. එහෙනම් අපිට හම්බෙන මුළු අවයව ගාන ওই ටික විතරයි. එහෙනම් මුළු අවයව ගාන 2 4 6 8ක් වෙනවා. එහෙනම් මුළු අවයව ගාන 8යි. නියැදි අවකාශයේ මුළු අවයව ගාන මේ පැත්තේ 6යි 6 වරක් 4 24. එහෙනම් සම්භාවිතාව වෙනවා 1 බෙදීම 3යි කිය. හරි. මේ ටික ලියාගෙන ගන්න ඊළඟ ප්‍රශ්නේ තනියම try කරලා answers එන්න. දැන් මම පස්සේ ප්‍රශ්නේ හදන්නම්. මේකේ ඒගොල්ලෝ කියනවා මල්ලක් තියෙනවා. ඒකේ රතු බෝල 3ක් තියෙනවා. කළු බෝල 2ක් තියෙනවා කියලා කියනවා. අහඹු ලෙස බෝලයක් අරගෙන ඒ කාය මල්ලට දාන්න නැතුව තව බෝලයක් ගන්නවා කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අහන අවස්ථා දෙකෙහිම අවම වශයෙන් එක කළු බෝලයක් හෝ ලැබීමේ සම්භාවිතාව අහනවා. ඒ කියන්නේ ඔය අවස්ථා දෙකේ අඩුම එක කළු බෝලයක් හරි ලැබීමේ සම්භාවිතාව අහනවා. එතකොට අපි ගත්තොත් දැන් මේකේ මල්ලක් තියෙනවා. ඒගොල්ලෝ කියන මල්ලේ රතු බෝල 3ක් තියෙනවා. එතකොට අපි සාමාන්‍ය ගාන දෙන්නවනේ මල්ලේ සරල සම රතු බෝල 3ක් තියෙනවා. ඒ කියන්නේ මෙයා පළවෙනි බෝලේ මෙයා රතු බෝලේ මෙයා රතු බෝල 3ක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ කියනවා කළු බෝල 2ක් තියෙනවා කියලා. එතකොට මේවා අනිවාර්යෙන් පාටින් හැර අනිත් සියලුම අංග ගුණ වලින් සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මේගොල්ලන්ගේ වෙනස කට්ටියක් රතු පාට අනිත් කට්ටිය කළු පාට. අනිත් හැම දෙයක්ම ඒ කියන්නේ අපි ගත්තොත් පරිමා වර්ගඵල අනිත් හැම එකක්ම සර්ව සමයි. හැබැයි පාටින් විතරක් මේගොල්ලෝ එකිනෙකට වෙනස්. හරි. ඉතින් මම දැන් නිකන් නමක් දෙනවා. මෙයා R1, මෙයා R2, R3.
red 1 කියන එක පාවිච්චි කරලා රතු පාට පළවෙනි බෝලේ, රතු පාට දෙවෙනි බෝලේ, රතු පාට තුන්වෙනි බෝලේ. එතකොට මම මෙයාට දෙන්නම් B1 B2 කියලා. පළවෙනි black 1 black 2. එතකොට අපි ගත්තොත් දැන් මේකේ අපි මල්ලෙන් අහඹු ලෙස බෝල දෙකක් ගන්න. එතකොට ඒගොල්ලෝ කියන පළවෙනි බෝලේ අරගෙන ඒක ගත්තට පස්සේ ආයෙ ඒක මල්ලට දාන්න. එහෙනම් අපි මෙයාගේ නියැදි අවකාශය දැන් හොයාගන්න ඕනේ. අපි දාන නියැදි අවකාශය නිරූපණය කරන්න අපිට ලක්ෂ්‍යපස්ථාරේ පාවිච්චි ගන්න පුළුවන්. එහෙම නැත්නම් රුක් සටහන පාවිච්චි ගන්න පුළුවන්. ඒක ලක්ෂ්‍යපස්ථාරෙන් ගියොත් අපි දන්නා පළමු බෝලේ ඉවතට ගැනීම. පළමු බෝලේ අපි දන්නා පළවෙනි රතු බෝලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි රතු බෝලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි රතු බෝලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි කළු බෝලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි කළු බෝලේ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ දෙවන බෝලය ඉවතට ගැනීම දෙවෙනි සිද්ධිය විදිහට ගත්තොත් දෙවෙනි බෝලේ ඉවතට ගැනීම. එතනදී අපිට පළවෙනි රතු බෝලේ ඕනනම් හම්බෙන්න පුළුවන්. දෙවෙනි රතු බෝලේ ඕනනම් හම්බෙන්න පුළුවන්. තුන්වෙනි රතු බෝලේ ඕනනම් හම්බෙන්න පුළුවන්. පළවෙනි කළු බෝලේ ඕනනම් හම්බෙන්න පුළුවන්. දෙවෙනි කළු බෝලේ හම්බෙන්න පුළුවන්. හරි. හිතන්නකෝ දැන් අපි පළමු ඉවතට ගැනීමේදී පළවෙනි රතු බෝලේ ඉවතට ගත්තා කියලා. එතකොට අපි දන්නා පළවෙනි රතු බෝලේ අයින් කරොත් දෙවෙනි එකේදී මේ රතු බෝලේ හම්බෙන්න බෑ. මෙයාව හම්බෙන්න බෑ. මෙයාව ගත්තා. ඒ කියන්නේ මෙන්න මෙතන අවයවයක් තියෙන්න බෑ. මොකද අපි පළවෙනි අවස්ථාවේ මෙන්න මේ රතු බෝලේ ගත්තොත් ආයාව ඇතුළට දාන්නේ නැහැ නේ. ඒතර දෙවෙනි අවස්ථාවේ ඉතුරු බෝල හතරෙන් එකක් තමයි ගන්න. ඉතුරු බෝල හතරෙන් එකක් තමයි ගන්න. එහෙනම් මෙන්න මේ අවයවයේ ඉස්සෙන්න ඕන. මෙන්න මෙතන අවයවයක් තියෙන්න බෑ. එහෙනම් පළවෙනි අවස්ථාවේ පළවෙනි රතු බෝලේ අරගෙන දෙවෙනි අවස්ථාවේ ඕන්න දෙවෙනි රතු බෝලේ හම්බෙන්න පුළුවන්. තුන්වෙනි රතු බෝලේ හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි කළු බෝලේ දෙවෙනි කළු බෝලේ හම්බෙන්න පුළුවන්. ඊට පස්සේ පළවෙනි අවස්ථාවේ දෙවෙනි රතු බෝලේ හම්බුනොත් ඒ අවස්ථාවේ මෙන්න මේ රතු බෝලේ හම්බෙන්න බෑ. එහෙනම් මෙතන අනිවාර්යෙන් ස්ථානක් තියෙන්න ඕන. එහෙනම් මේ දෙවෙනි රතු බෝලේ හම්බෙලා දෙවෙනි අවස්ථාවේදී පළවෙනි රතු බෝලේ හම්බෙන්න පුළුවන්. ඒතර මෙයා හම්බෙන්න බෑ. එහෙනම් මෙන්න මේ ටික නිරූපණය වෙන්න ඕන. එහෙනම් තුන්වෙනි රතු බෝලේ මුලින් ගත්තොත් ඊළඟට මෙන්න මේ තුන්වෙනි රතු බෝලේ හම්බෙන්න බෑ. එහෙනම් මෙන්න මේකත් ස්ථානක් වෙන්න ඕන. පළවෙනි අවස්ථාවේ පළවෙනි කළු බෝලේ හම්බුනොත් දෙවෙනි අවස්ථාවේ පළවෙනි කළු බෝලේ හම්බෙන්න බෑ. එහෙනම් මෙයා ස්ථානක් වෙනවා. එහෙනම් මෙයා ওই විදිහට ගියාම මුල් අවස්ථාවේ දෙවෙනි කළු බෝලේ හම්බුනොත් ඊළඟ අවස්ථාවේ යාව හම්බෙන්න විදියක් නැහැ. මොකද යාව දැන්ටමත් මල්ලෙන් එළියට අරන් තියෙන්නේ ආයෙ දාන්නෙත් නැහැ. එහෙනම් අපේ ඉතුරු අයව විතරයි මේකෙන් සම්පූර්ණ වෙන්න වෙන්නේ. එහෙනම් අපේ නියැදි අවකාශය මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. ඒතර මෙන්න මේ මැද අවයව ටික ඔක්කොම අනිවාර්යෙන් දැන් වෙන්න ඕන. ඒතර අපෙන් අහන්නේ අවම වශයෙන් අවස්ථා දෙකෙහිදී අවම වශයෙන් කළු බෝලයක් ලැබි. අවම වශයෙන් කළු එක බෝලයක් හෝ ලැබි. අවම වශයෙන් කියන්නේ අවම වශයෙන් කියන්නේ අඩුම එකක් හම්බෙන්න ඕනේ. ඒතර අවස්ථා දෙකේම කළු වුණත් අවුලක් නැහැ. අඩුම එක්කෙනෙක් හරි කළු වෙන්න. හරි. එහෙනම් අපි දන්නවා පළවෙනි බෝලේ කළු වෙලා දෙවෙනි බෝලේ කළු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි බෝලේ කළු වෙලා දෙවෙනි බෝලේ රතු වෙන්න පුළුවන්. ඒතර ඒ අවස්ථා ටිකට අනුරූප වෙන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ අවස්ථාව ගත්තොත් හැම වෙලේම එක කළු බෝලයක් අනිවාර්යෙන් තියෙනවා. හැම වෙලේම කළු බෝලයක් අනිවාර්යෙන් තියෙනවා. ඒතර මෙන්න මේ අවස්ථා ටික ගත්තත් අනිවාර්යෙන් අඩුම එක කළු බෝලයක් හරි තියෙනවා. දැන් මේ අවයවය ගත්තොත් දෙවෙනියට ගත්තේ කළු වෙලා පළවෙනියට ගත්තේ එක්කෙන රතු වෙලා. හැබැයි අඩුම එක බෝලයක් හරි කළු පාට වෙලා තියෙනවා. දැන් මේ අවයවය ගත්තොත් දෙවෙනි බෝලේ කළු වෙලා පළවෙනි බෝලෙත් කළු වෙලා. එතකොට බෝල දෙකම කළු වෙලා ඒ කියන්නේ අඩුම එක බෝලයක් හරි කළු වෙලා තියෙනවා. එහෙනම් අපේ අදාළ සිද්ධියට අදාළ අවයව ගන්න එනවා. මෙතනින් 3යි මෙතනින් 4යි 7යි මෙතනින් 3යි මෙතනින් 4යි 7යි මුළු අවයව ගන්න 14යි. අපේ සිද්ධියට අදාළ නියැදි අවකාශයේ මුළු අවයව ගන්න ඒ 14ට අමතරව මෙතන තව 6ක් තියෙනවා මෙතනත් 6ක් තියෙනවා. එහෙනම් 14යි මෙතන 3ක් තියෙනවා මෙතනත් 3ක් තියෙනවා. එහෙනම්
14යි 6යි 20යි. එහෙනම් මුළු නියැදිය අවකාශයේ අවය ගාන 20යි. අපිට අදාළ සිද්ධිය අවයව ගාන 14. එහෙනම් සම්භාවිතාව වෙනවා 14 බෙදීම 20 කියන්නේ 7 බෙදීම 10 විදියට සරල වෙනවා. මේ ප්‍රශ්නේ අඩුපාඩු තියෙන අය ඉගෙන. මම ටක් ගාලා මේ සංඛ්‍යාතාර්ථ දැකීමක් ටක් ගාලා කරන්න ඒක පොඩි දෙයක් තියෙන හින්දා. එතකොට මේ සම්භාවිතාව වෙන සංඛ්‍යාතාර්ථ දැකීමේදී අපි කරන්නේ ඒ එකම පරීක්ෂණය දිගටම කරනවා. විශාල වාර ගාණක් කරනවා. විශාල වාර ගාණක් කරලා හම්බෙන රිසල්ට් එකෙන් සම්භාවිතාව ගන්න. හිතන්නකෝ අපි ගාව කාසියක් තියෙනවා කියලා. අපි කාසිය හිතන්නකෝ 10 පාරක් දානවා. 10 පාරක් උඩ දාද්දි හිතන්නකෝ අපිට හෙඩ් එක ආව 6 වතාවක්. එහෙනම් අපි කියනවා හෙඩ් වැටීමේ සම්භාවිතාව 6 බෙදීම 10යි. ටේල් වැටීමේ සම්භාවිතාව 4 බෙදීම 10යි කියලා. ඒතර අපි කියනවා ඔය වගේ අපිට නැවත නැවත එකම පරීක්ෂණය ආය කරනවා. ඊට පස්සේ අපිට එන නිගමන මගින් අපි සම්භාවිතාව කියනවා. හැබැයි අපි කියනවා මේ සම්භාවිතාව වඩාත් නිවැරදි වෙන්න නම් අපි පරීක්ෂණයේ සිදු කරන වාර ගාන පුළුවන් තරම් වැඩි කරනවා. හිතන්නකෝ දැන් කාසියක් අරන් අපි 3 පාරක් උඩ දැම්මා කියලා. 3 පාරක් උඩ දාද්දි හෙඩ් එක දෙපාරයි ටේල් එක එකපාරයි වැටෙන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් හෙඩ් වැටීමේ සම්භාවිතාව 2 බෙදීම 3යි ටේල් වැටීමේ සම්භාවිතාව 1 බෙදීම 3යි. හිතකෝ මේ කාසියම අපි 20 පාරක් විතර උඩ දානවා කියලා. එතකොට අපිට හෙඩ් එක 12 වතාවකුයි ටේල් එක 8 වතාවකුයි වැටෙන්න පුළුවන්. අපි මෙතනින් අතර කරොත් එහෙනම් අපි කියනවා හෙඩ් වැටීමේ සම්භාවිතාව 12 බෙදීම 20යි. ඒ කියන්නේ 4ෙන් බෙද්දොත් 4 3යි 4 5යි. එහෙනම් මෙයා එනවා 8 බෙදීම 20යි 4ෙන් බෙද්දොත් 2 බෙදීම 5යි. එතකොට ඔය වගේ අපි හිතන්නකෝ 10 වතාවක් කරන පරීක්ෂණ. එතකොට අපි දෙනවා 499 වතාවක් ගන්න. 500 වතාවක් හෙඩ් වැටෙනවා. ටේල් වැටෙනවා 498 වතාවක්. එහෙනම් අපිට කියන්න පුළුවන් හෙඩ් වැටීමේ සම්භාවිතාව 50.2යි ටේල් වැටීමේ සම්භාවිතාව 49.8යි. ඔය වගේ අපි කියනවා ඔය පරීක්ෂණේ සිදු කරන වාර ගණන පුළුවන් තරම් ඉහළ අගයකට ගෙනිච්චොත් අපිට ඒ කාසියට හරි මේ කාසිය උඩ දාන එකනේ අපි කතා කරේ ඒ කාසියට හරි මේ පරීක්ෂණයට අදාළව වඩා නිවැරදි සම්භාවිතාවක් ගන්න පුළුවන් කියලා කියනවා. එතන අපි කියනවා මෙන්න මේ සිදු කරන වාර ගණන අනන්තය දක්වා ගෙන ගියොත් කෙලින්ම අපිට සම්භාවිතාවට වඩාත් නිවැරදි පිළිතුරක් ගන්න පුළුවන්. හරි. එතන අපි දන්නවා මොකක් හරි දැන් කාසියක් උඩ දැම්මොත් අපිට මොකක් හරි වාර ගණනක් උඩ දැම්මොත් හිතන්නකෝ අපි කාසිය උඩ දානවා. කාසිය උඩ දාද්දි හිතන්නකෝ අපි කාසිය කැපිටල් n වතාවක් උඩ දානවා කියලා. එතකොට කැපිටල් n වතාවක් උඩ දාද්දි n ඒ වාර ගණනක් අපිට හෙඩ් වැටෙන්න පුළුවන්. හෙඩ් වැටෙන වාර n කියලා ගමුකෝ. හරි. සමහරලාට කාසිය හෙඩ් ඒ අපි දාපු වාර ඔක්කොගෙදිම හෙඩ් වැටෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දාපු n වාර ගණනක් දැම්මා ඒ එක වතාවකවත් හෙඩ් වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් අපිට මේ හෙඩ් වැටෙන්න පුළුවන් අවස්ථා ගාන බිඳුවයි එනුයි අතර අනිවාර්යෙන් තියෙනවා. බිඳුවයි එනුයි අතර කැපිටල් එනුයි අතර තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නකෝ 20 පාරක් උඩ දානවා. එතකොට 20 පාරම හෙඩ් වැටෙන්නත් පුළුවන්. එක වතාවක්වත් හෙඩ් වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් 1.19 අතර ඕනම වාර ගානක හෙඩ් වැටෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මෙන්න මේ අසමානතාව අපිට එනවා. මෙන්න මේ අසමානතාව අපිට එනවා. ඊට පස්සේ අපි මේ හැම අසමානතාවකටම ලිමිට් එක අනන්තය කරොත් ඒ කියන්නේ අපි සිදු කරන වාර ගන්න පුළුවන් තරම් වැඩි කරොත් අපිට උපරිම ගෙනියන්න පුළුවන් අනන්ත වතාවක් මේ පරීක්ෂණය සිදු කරන්න පුළුවන්. අනන්ත වතාවක් සිදු කරොත් අපිට එනවා සම්භාවිතාව 0.1 අතර අගයක් එන්නේ කියලා. මොකද කැපිටල් n බෙදීම n 1 වෙනවා. අපි දන්නවා ලිමිට් n අනන්තයට යද්දී 1 කියන නියතයේ ලිමිට් එක සමාන වෙනවා 1ට. බිඳුවේ ලිමිට් එක සමාන වෙනවා 0ට. අපි මෙන්න මෙයාට අර්ථ දැක්වීමක් කියනවා a ගේ සම්භාවිතාව කියලා. එහෙනම් මේකෙන් අපිට කියන්න පුළුවන් සම්භාවිතාවට අනිවාර්යෙන්ම 0.1 අතර පිළිතුරක් තමයි ලැබෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් කාසියක් අපි 50000 වතාවක් උඩ දැම්මොත් ඒක 24 වතාවක් හෙඩ් වැටුනොත් එහෙනම් හෙඩ් වැටීමේ සම්භාවිතාව අපිට 12 බෙදීම 25යි කියලා කියන්න පුළුවන්. එතන මේක සංඛ්‍යාත අර්ථ දැක්වීම. ඒ කියන්නේ පරීක්ෂණය කර ලැබෙන වාර ගණන අනුව සංඛ්‍යාතයේ වාර ගණන අනුව මේ සම්භාවිතාව හොයන. හරි. එතන මේක අපි ඊළඟට තියෙන ප්‍රත්‍යක්ෂ
සම්භාවිතාව සම්බන්ධ ප්‍රත්‍යක්ෂ අපි ඒක ඊළඟ දවසේ කරමු. ඒතර අපි අද මෙතනින් අදට කරපු ටික නවත්තන්න පුළුවන්.